ඉතිහාසයේ රනින් ලියවුණු ලක්දෙරණෙහි අභිමානවත් කතාන්දරය වර්තමානයේ යළිතු යථාර්ථයක් කරවමින් ලක්පොළොවෙහි පීදෙන ගස් වැල් මල් මුල් පොතු ආශ්‍රිත 100% ස්වභාවික නිෂ්පාදන පෙළක් තුළින් ලෝකයටම නිරෝගීකම බෙදා දෙමින් ලාංකීය පවුල් 25000කටත් අධික ප්‍රමාණයක් ආර්ථිකව ශක්තිමත් කරමින් ජීවිත ලක්ෂ ගණනකට සතුට අත්පත් කරදුන් ඇපෙක්සෝරා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ඔබ සියලු දෙනාවම පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙනවා ඇපෙක්සෝරා ආයතනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න ඔබ සියලු දෙනාටම ඇපෙක්සෝරා ආයතනය කියලා කියන්නේ මොකක්ද? මොනවද මේ නිෂ්පාදන? මේවා තියෙන ප්‍රයෝජන මොනවද? අපේ ඉතිහාසය මොකක්ද? මෙන්න මේ කියන දේවල් පිළිබඳව ඔබත් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. හදන්නට වැහි බිඳුවක් පොළොව ගහකොළ විඳි දුකක් දන්නවා නම් තෙවෙනවා ඔබ මහා වැස්සේ කල්පයක්. මේ වැහි බිඳුවක් හදන්න මේ සෝබා දහම ගන්න වෙහෙස මහන්සිය කොපමණක්ද කියන එක ඔබ දන්නවා නම් තෙමේවි කල්පයක් වුණත් මහා වැස්සේ. අපේ රට කියලා කියන්නේ දූපතක් පමණක්ම නෙමෙයි. මේ පරිසරය තුළ මේ සෝබා දහම තුළ අපේ රටේ ඖෂධ කැටිවෙච්ච ඖෂධ උයනක් තමයි මේ පුංචි දූපත කියලා කියන්නේ. ඉතින් ඒ ඖෂධ උයනේ බලය කොච්චරක්ද කියන එක පිළිබඳව එතකොට ඒ බලයෙන් අපේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු මොන වගේ දේවල්ද කළේ කියන එක පිළිබඳව අපි ඔබත් එක්ක මේ අවස්ථාවේදී කතා කරන්නට සූදානම් වෙනවා. ඉතින් නැවත වතාවක් අද වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාවම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් බොහොමත්ම ආදරෙන් ආරාධනා කරනවා අපේ ආදරණීය නායකතුමියට ඔබ සියලු දෙනාවම දැනුවත් කරන්නට. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පිළිබඳ උපාධිධාරිණී බොරැල්ල ආයුර්වේද රෝහලේ තෛලභ්‍යංග පිළිබඳව පුහුණුධාරිණී පංචකර්ම පිළිබඳව ඩිප්ලෝමාධාරිණී ඇපෙක්සෝරා ආයතනයේ කළමනාකාරිණී කුමාරි දිසානායක ආදරණීය නායකතුමියට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට. ආයුබෝවන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. ඉතින් මේ සබා දහම් මාතාව තුළ බිහිවුණු ඒ වගේම තමයි හෙලා ඉතිහාසයත් එක්ක ඒකාත්මික වෙලා සබා දහමේ දායාද තුළින් මේ මුළු මහත් ලෝකයටම ආශිර්වාදයක් ගෙනෙන්න මේ මුළු මහත් ලෝකයටම සෙතක් සලසන්න මේ මහිමත බිහිවුණු සබා දහමේ දායාදත් එක්ක ගමන් කරන ඇපෙක්සෝරා ආයතනයේ වෙනුවෙන් ඔබ සියලුම දෙනා ඊටම ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගනු ලබනවා. ඇපෙක්සෝරා ජාත්‍යන්තර පුද්ගලික සමාගම. අපේ ප්‍රධාන ශාඛාව පිහිටලා තියෙන්නේ මාලඹේ. ඒ වගේම අපේ ප්‍රධාන ෆැක්ටරිය පිහිටලා තියෙන්නේ අතුරුගිරියේ. මේ ඔබට දැర్శණය වෙන්නේ මාලඹේ පිහිටලා තියෙන අපේ ප්‍රධාන ශාඛාව. මේ මුළු ලෝකෙටම සබා දහමේ දායාද ටික බෙදලා දෙන ඒ වගේම තමයි ඇපෙක්සෝරා ආයතනයේ සහ සම්බන්ධ වෙලා වැඩ කරන සියලුම දෙනාගේ සියලුම කටයුතු සිද්ධ කරන මුළු ලෝකයත් එක්කම ගනුදෙනු කරන ප්‍රධානම ශාඛාව තමයි මේ මාලඹේ පිහිටලා තියෙන ඔබ මේ දකින්නේ. ඒ වගේම තමයි ඇපෙක්සෝරා නිෂ්පාදනය වෙන නිෂ්පාදනාගාරය තියෙන්නේ අතුරුගිරියේ. මේ ඔබ දකින්නේ ප්‍රධාන ශාඛාව. මේ තියෙන්නේ අතුරුගිරියේ තියෙන ඔබ පාවිච්චි කරන අපි ලෝකයට බෙදලා දෙන්න හදන සබා දහම් දායාද ටික
ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ එකතු කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා. ඒ හරහා ඇවිල්ලා අවසානයේ නිමවුමක් විදිහට නිපැයුමක් විදිහට නිෂ්පාදනය වෙලා එළියට එන අවසාන නිෂ්පාදනය හදන තැන තමයි මේ ෆැක්ටරි අපේ අතුරුගිරිය හයිවේ ඉන්ට්‍රස්ට් එක ගාව පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ලක් දෙරණේ පිනට පහළ වෙච්ච ආයතනයක් තමයි ඇපෙක්ස් අවර කියන්නේ. 2014 ජූලි මාසේ 23 වෙනිදා තමයි මේ ආයතනයේ මූල බීජය මේ ලක් දෙරණ මත පැලවෙන්නේ. ගමේ ගැමි සුවඳත් එක්ක ජීවත් වෙලා ඒ වගේම තමයි ඒ ආදරණීය මිනිසුන්ගේ මනුස්සකම හඳුනගත්ත ඒ වගේම සබා දහම් මාතාවත් එක්ක හැදුණු වැඩුණු ආදරණීය පුතෙක් තමයි මේ හෙළ දෙරණ ඉපදිච්ච ඒ හෙළ පොතෙක් තමයි මේ ආයතනය බිහි කරන්නේ. ඉතින් මේ ආයතනය ආරම්භ වෙන්නේ මේට වසර 12කට කලින් හරියටම. මේ වෙනකොට වසර 12ක් ගෙවිලා අවසానයි. මුල්ම ආයතනය පටන් ගන්නේ බොහොම පුංචි පරිශ්‍රයක. හැබැයි අද මේ වෙනකොට ලක් තෙරණ මත මිනිසුන්ට විතරක් දේවල් දෙන්න ආරම්භ කරපු ආයතනය අද මේ වෙනකොට මුළු ලෝකෙටම මේ දේවල් අරගෙන ගිහින් ඉවරයි. ඉතින් අපේ ආයතනයේ අරමුණු කිහිපයක් තියෙනවා. මේ ආයතනයේ ප්‍රධානම අරමුණක් තමයි නිරෝගී සමාජයක් බිහි කිරීමට දායක වීම. එදා තිබුණු தත්ත්වයට වැඩිය අද මේ වෙනකොට වෛද්‍ය විද්‍යාව දියුණුයි. එදා තිබිච්ච தත්ත්වයට වැඩිය අද මේ වෙනකොට තාක්ෂණය දියුණුයි. අද ගොඩක් දේවල් ඉස්සරහට ඉදිරියට ඇවිල්ලා. හැබැයි හැම දෙයක්ම ඉස්සරහට ඇවිල්ලා තියෙන තැන මිනිස්සුන්ගේ නිරෝගීකම පැත්තෙන් ඉදිරියට ඇවිල්ලාද ප්‍රශ්නයක් තියෙනවා. එදා හෙළ මෙතුන් මිත්තන්ගේ ආයුෂ ගොඩක් වැඩි, ලෙඩ ගොඩක් අඩුයි. ඔවුන් දීර්ඝායුෂ වින්දනය කළා, හරි නිරෝගී දිවි පැවතක් ගත කළා. අවුරුදු 120කට උරුමකම් කිව්ව මේ හෙළ දීපේ ජීවත් වෙච්ච මිනිසුන්. මේ හෙළයෝ කියලා කිව්වේ ಜಾති ආගම් කුල ભેදයක් තිබුණේ නැහැ. මේ ලක් දෙරණ මත ඉපදුනා නම් යම් කෙනෙක් එයාට කිව්වේ හෙළයා කියලා. ඉතින් මේ හෙළ දීපේ උපන් අයගේ ආයුෂ අද මොකද වෙලා තියෙන්නේ? අද වර්තමානයේ වෙනකොට ලෙඩ වැඩි වෙලා ආයුෂ කෙටි වෙලා 120ට උරුමකම් කියපු කෙනාගේ ආයුෂ අද 60ට 70ට කෙටි වෙලා. ඊළඟ දශකයේ උපදින දරුවන්ගේ වයස අවුරුදු 35ට කෙටි වෙනවා කියලා මේ වෙනකොට සංගණන වලින් ඔප්පු වෙලා ඉවරයි. හැබැයි එදා තිබුණු නිරෝගීකම, එදා තිබුණු ජව සම්පන්න බව, එදා තිබුණු ශරීර ශක්තිය මේ හැමදේම එක්ක බලනකොට එදාට වැඩි ආද රෝහල් වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙලා. අපේ නිරෝගීකමට මොකද වුනේ? අද මහා ඛේද වාචකයක්. අද හඬ අවදි කළ යුතුම මොහොතක්. අද මේ රටේ ජීවත් වෙන ආදරණීය මෑණිවරුන්ගේ කුසෙන් මේ ලෝකෙ එළිය දකින දරුවා දියවැඩියා රෝගියෙක් නම් ඒ කුසෙන් එළිය බිහි වෙලා මේ ලෝකෙ එළිය දකින බිලිඳා උපදිනකොටම පිළිකා රෝගියෙක් නම් මහා ලොකු ප්‍රශ්නක තියෙන්නේ. ඉතින් මෙන්න මේ අහිමි වෙලා යන නිරෝගීකම නැවත උදා කරලා නිරෝගීමත් සමාජයක් බිහි කිරීම තමයි ඇපෙක්ස් අවුර ආයතනයේ ප්‍රධාන අරමුණ. මේ ලක් දෙරණ මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි මේ මුළු ලෝක වාසී ජනතාවම නිරෝගී තැනට ගේන්න වැඩ කටයුතු කරන එක තමයි මේ ආයතනයේ ප්‍රධානම අරමුණ. මේ ආයතනයේ ආදරණීය සභාපතිතුමාගේ ඊළඟ ප්‍රධාන දැක්මක් තමයි සෝපස් සමාජයක් බිහි කරන ගමන් ඔවුන්ට හිමි නිරෝගීකම රැක ගන්න ගමන් නොනවතින ආදායමක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසලා දීම. නොනවතින ආදායමක්. අද නොනවතින ආදායමක් විදිහට අපිට දකින්න පුළුවන් කෙනෙක් රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම දිවියට ගියාට පස්සේ යම් මුදලක් ඔහුට හෝ ඇයට ලැබෙනවා. හැබැයි ඒ අවුරුදු ගණනාවක් වැඩ කරලා අවසාන ජීවිතේ කාලේ විශ්‍රාම සුවයට යන්නේ විශ්‍රාම සුව විඳින්න. හැබැයි විශ්‍රාම සුව විඳිනවද කියන කද ප්‍රශ්නයක්. අද බොහෝ දෙනෙක්
පුද්ගලික අංශයේ හෝ රාජ්‍ය සේවයේ හෝ වෘත්තියක නියැලෙන කෙනෙක් හෝ ඒ කාලේ ඇවිල්ලා විශ්‍රාම සුව විඳින්න තියෙන කාලේ හැබැයි එළියට ගිහිල්ලා තව මොනවා හෝ අවස්ථාවක් හොයනවා ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න. තවත් මොනවා හෝ ආර්ථික ක්‍රමවේදයක් නිවසට තියෙනවා නම් හොඳයි කියන දේ අද බහුතරයකට දැනෙලා තියෙනවා. ඒ වගේම දවසින් දවස එන ආර්ථික උද්දමනයත් එක්කලා මිනිස්සුන්ගේ ජීවිතවලට ආර්ථික ක්‍රමවේද ගොඩක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගරු සභාපතිතුමාගේ තියෙන ප්‍රධාන දැක්ම තමයි Tamanට බැරි කාලෙ වෙනකොට නොනවතින ආදායමක් ගලාගෙන එන ක්‍රමවේදයක් නිර්මාණය කරලා දීම. ඉතින් මේ ඇපෙක්ස් අවර ගමන් මගේ ඊළඟ ප්‍රධාන අරමුණ තමයි ව්‍යවසායකයන් බිහි කිරීම. ගෘහස්ත ව්‍යවසායකයන් බිහි කිරීම. විශේෂයෙන්ම ගෙදර ඉඳන් ඉඩකඩක් වෙන් කරන්නේ නැතුව, ඒ වගේම වෙනම පරිශ්‍රයක් වෙන් කරන්නේ නැතුව, තානයක් අවශ්‍ය නොවන විදිහට ගෘහස්තව ඉන්න කෙනෙකුට දැවැන්ත ආදායමක් නිර්මාණය කරගන්න පුළුවන් ව්‍යවසායකයෙක් බවට පත් වෙන ක්‍රියාවලිය ගොඩනැංවීම ඒකායන අරමුණක්. අවුරුදු 18ට වැඩි නම් දැනුම, බුද්ධිය, සහතික මේ කිසිම දෙයක් බලන්නේ නැතුව මිනිස්සුන්ට ජීවිතයේ තියෙන අවශ්‍යතාවය මත විතරක් පදනම් වෙලා කැප වෙන්න ලෑස්ති නම්, මහන්සි වෙන්න ලෑස්ති නම් ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව, ආයෝජනයක් නැතුව දැවැන්ත ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරලා දැවැන්ත ගමනක් යන්න මිලියනපතියෝ බිලියනපතියෝ බිහි කරන්න පුළුවන් තැනට සුදුසු වටපිටාවක් බිහි කරන එක මේ ආයතනයේ ප්‍රධාන අරමුණක්. ඒ වගේම තමයි රට සංවර්ධනයට දායක වීම. රටක ඒක පුද්ගල ආදායම වැඩි වුණොත් තමයි, තනි පුද්ගලයෙක්ගේ ඒක පුද්ගල ආදායම වැඩි වුණොත් තමයි රට සංවර්ධිත රටක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා ඒක පුද්ගල ආදායම වැඩි කිරවීම තුළින් මේ රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. මම ඉගෙන ගත්තේ සංවර්ධනය වෙමින් පවතින රටක්. අපේ දරුවෝ ඉගෙන ගන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්. හැබැයි ඔබට මට හෙට එකතු වුණොත්, ඔබට මට හෙට එකතු වෙලා අත්වැල් බැඳ ගන්න පුළුවන් වුණොත් මෙන්න මේ කියන ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ වචන ටික වෙනස් කරලා මේ මහා ලක් දෙරණ සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන්. අන්නේ මේ ලක් දෙරණ සංවර්ධිත රටක් බවට පත් කිරීම මේ ආයතනයේ කායන බලාපොරොත්තුවක්. ඒ වගේම තමයි අද ගොඩක් වෙලාවට මේ මහ පොළවට ආවේනික වෙලා තියෙන අපේ ලක් දෙරණ කියලා කියන්නේ මුළු ලෝකෙම හඳුනගෙන තියෙන ඖෂධ ගුණයෙන්, පෝෂණ ගුණයෙන් වැඩිම ශාක වැවෙන රට. සමකයේ බලපෑමත් එක්කලා මේ ලක් දෙරණ වැවෙන ශාකවල තියෙන ගුණාත්මක භාවය, පෝෂණීය තත්ත්වය, ඖෂධීය තත්ත්වය මුළු ලෝකෙම වැවෙන අනිත් පැලෑටිවල ශාකවල තියෙන දේවල් වලට වැඩි ඉදිරියෙන් ඉන්නවා කියන එක ලෝකෙ හොයාගෙන ඉවරයි. හැබැයි මේ මහා පොළව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඇට ටිකක් විසිකලොත් පැලවෙනවා මේ ලක් දෙරණේ. ඕන තරම් ස්වභාවික දේවල්, සබා දහමේ දේවල් ඉබේ වැවෙන, ඉබේ හැදෙන රටක් මේ රට. මේ රටේ තියෙන අපටම ආවේනික වූ දේවල් බොහොමයක් බහුතරයෝ ගෙනහිල්ලා විදේශ විනිමය ඕන් උපය ගන්නවා. අපේ රටේ දේවල් ටික අරගෙන ගිහිල්ලා ඕන් මුදල් උපයනවා. අපේ ගරු සභාපතිතුමා මෙන්න මේ විදේශ විනිමය ලංකාවට ගෙන්නන්න අපේ රටේ වැවෙන ගහේ කොළේ ස්වභාවික දේවල් ටික ලෝකයට දීලා ලෝකේ සල්ලි ටික ලංකාවට ගෙන්නන ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. තෙල් තියෙන රටවල් වල මිනිස්සු තෙල් ටික විකුණලා සල්ලි ඒ රටට ගෙන්න ගනී. හැබැයි තෙල් නිදි කවදා හරි ඉවර වෙන්න පුළුවන්. අපේ මහ පොළව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අපිට මුළු ලෝකෙම තියෙන සල්ලි ටික ලංකාවට ගෙන්නන්න පුළුවන් ප්‍රබලම දෙයක් තමයි මේ සබාදහමේ දායාද ටික ලෝකෙට දෙන එක. ඉතින් ඒ හරහා විදේශ විනිමය ලංකාවට ගෙන්නන එක මේ ආයතනයේ ඒකායන බලාපොරොත්තුවක්. ඉතින් මේ ආයතනය ඇපෙක්ස් සෞර ආයතනය ඇත්තටම මොකක්ද කළේ? මේ හෙළ ඉතිහාසයත් එක්ක බැඳුණු ප්‍රබල ආයතනයක්. එදා ඉතිහාසයේ මොතොම්මිත්ත ගැන අපි කතා කරොත් හෙළ ඉතිහාසය ගැන පොඩ්ඩක් ආවර්ජනය කරලා අපි ආවරණය කරලා නැවත බැලුවොත්
ඉතිහාසය ඇත්තටම වැදගත්ද? ඉතිහාසය වැදගත් නෑ කියනවා නම් වැළලෙන්නේ නැති වෙන්නේ අහිමි වෙන්නේ අපිට අපි කවුද කියන එකම තමයි. මේ හෙළ ඉතිහාසය ගැන දවසක් කතා කරත් ඉවර කරන්න බෑ. මම පුංචි උදාහරණ ටිකක් ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. මේ හෙළ දීපේ තියෙන ප්‍රබලම තැනක් තමයි සීගිරිය. අද මේ වෙනකොට ලෝකය කියනවා ලෝකයේ 8 වෙනි පුදුමය කියලා. ඒ වගේම තමයි මේ සීගිරියේ තියෙන නිර්මාණ ටික මුළු ලෝකයයි කියනවාද මේ වෙනකොට මිහිමත ජීවත් වෙන මිනිස්සෙක්ගේ මේ මිහිමත ජීවේ ලබන මිනිස්සෙක්ගේ අතින් නිමවුණු දෙයක් නෙමෙයි මේක පිටසක්වල ජීවින් ඇවිල්ලා නිර්මාණය කරපු දෙයක් කියලා. මිනිස්සෙකුට හදන්න බැරි තාක්ෂණයක් මේ සීගිරි ගලේ එදා තිබිලා තියෙනවා. මේ සීගිරි ගල මුදුනට වතුර ටික ගෙනාවේ කොහොමද කියන එක මුළු ලෝකේ තාම හොයනවා. හැබැයි අපේ රටේ මේක කරලා ඉවරයි. අදටත් සංක්‍රීයව මේ සීගිරි ගල තියෙන භූමියේ ජල නලවල තියෙන වතුර මල් ටික විවෘත වෙනවා. හරි ලස්සනට ඒවා වැඩ කරනවා. තාමත් ඒ ටික ඒ විදිහට නිරුපද්‍රිතව තියෙනවා. පුදුම වූ නිර්මාණ කරපු අය හිටපු රටක් මේ රට. ඒ වගේම තමයි ජේතවනාරාමය. මේකේ කොත වැඩ නිම කරොත් ලෝකේ දෙවනි උසම ගොඩනැගිල්ල විදිහට ලෝකේ දෙවනි උසම නිර්මාණය විදිහට ලෝකය හඳුන්වනවා. මෙවන් නිර්මාණ කරපු මිනිසුන් හිටපු රටක් මේ රට. ඒ වගේම තමයි යෝධෑල. 70කට අඟලක බැස්මක්. වාර ඉංජිනේරු තාක්ෂණය මහ පුදුමයි. මේ වාර තාක්ෂණය යටතේ කරපු දේවල් කතා කරොත් මහ පුදුම දේවල් ටිකක්. ඉතින් 70ක් අඟලකට 70ක් ගිහිල්ලා අඟලක බැස්මකට හදපු මහා ඇල. පහත් ස්ථානයක ඉඳන් උස් ස්ථානයකට වතුර ගෙනියන්න තමයි මේ ඇල නිර්මාණය කළේ. ඒ වගේම තමයි පරාක්‍රම සමුද්‍රය. අපි මේ තාක්ෂණයේ පැත්ත කතා කළොත් ලෝකේ තියෙන ප්‍රබලම තාක්ෂණයකින් නිම වෙච්ච දෙයක්. මුළු ලෝකයයි කියනවා මේ තාක්ෂණය තාම අපි දන්නේ නැහැ කියලා. මේකේ රැලි ටික හදලා තියෙන්නේ වැවක රැලි හදලා රැලි නගින විදිහට, වැවක මුහුදු රැල්ල නගින විදිහට සකස් කරලා තියෙනවා. කෘතිමව. වැසි වස්සන්න ඕන කාලෙට කෘතිමව වැසි වස්සන්න පුළුවන් තාක්ෂණය එකතු කරලා සකස් කරලා තියෙන්නේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මේ වැවේ සොරොපු ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ වෙලාවේ ලෝකේ ඉන්න හොඳම වාරි ඉංජිනේරු ශිල්පීන් මේ රටට ගෙන්නනවා. මොනවද වුන් කියන්නේ? ඔවුන් කියන්නේ අපිට මේකේ හදන්න දෙයක් නැහැ. අපිට මෙහින් ඉගෙනගෙන යන්න තියෙන්නේ. ඒ තරම් විශ්මිත දේවල් අපේ රටේ තිබුණා. එදා මිනිස්සුන්ගේ බුද්ධිය, එදා මිනිස්සුන්ගේ තිබිච්ච ඥානය අද සම කරන්න පුළුවන් කිසිම තාක්ෂණයක් මම හිතන්නේ නැති කියලා. අවකන පිළිමේ බුද්ධ ප්‍රතිමාවක්. වැස්සක් වහින වෙලාවට මේ අවකන බුද්ධ ප්‍රතිමාව ඉස්සරහින් හිටගෙන බලාගෙන හිටියොත් ඔබට දකින්න පුළුවන් ඒ බේරෙන වැහි බින්දු හරියටම නාසයේ දිගේ කෙළවරට ඇවිල්ලා දෙපතුල් මැදට සිරිපතුල් මැදට හරියටම බින්දුව වැටෙනවා. මේ තාක්ෂණය හරි පුදුමයි. කළු ගලකින් නෙරලා තියෙන්නේ. ඒ වගේම මේ සිරුර රැලි ටික පුදුම කලාවක් එදා තිබුණා. කලාව, තාක්ෂණය, බුද්ධිය මේ හැම දෙයක්ම එකට කැටිවෙච්ච නිර්මාණ පෙළක් තිබුණා. අනුරාධපුරයට ගිහිල්ලා අර අනුරාධපුරයේ හදලා තියෙනවා අපේ සමාධි බුද්ධ ප්‍රතිමාව. ජාතියක් ආගමක් ભેදයක් නැහැ. ගිහින් ඉස්සරහින් හිටගෙන බලාගෙන හිටියොත් ඉදිරියට පේන දර්ශනය නෙමෙයි පැත්තෙන් බලනකොට පේන්නේ. කළු ගලකින් ඒ අසාමාන්‍ය සාන්ත දර්ශනය විවිධ පැතිවලට පේන විදිහට නිර්මාණය කළා තියෙනවා. මේ නිර්මාණශීලීත්වය කොච්චරක්ද? ඒ වගේම තමයි රුවන්වැලි මහා සෑය. අද කව කට්ටක් නැතුව හාප් ෂීට් එකක් දුන්නොත් දරුවෙකුට රවුමක් ඇඳ ගන්න බෑ. හැබැයි එදා මේ හෙළදීපේ හිටපු මිනිස්සු මේ රවුම් පාදමක් උඩ බුබුලාකාර චෛත්‍ය කොහොමද මේක දරාගත්තේ කියන එක තාම මුළු ලෝකෙ හොයනවා. මේ රවුම් පාදම හදලා තියෙන මොන තාක්ෂණය යටතේද කියලා ලෝකෙ හොයනවා. අපේ හදලා ඉවරයි. තාම මුළු ලෝකෙට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝවා මහපාය
ගල්කණු 1600ක් උඩ ඉදිමෙනවා සත්මහල් ප්‍රාසාදය. ලෝකේ යකඩ හොයාගන්න ඉස්සෙල්ලා මේ රටේ යකඩ වලින් හදපු සත්මහල් ප්‍රාසාද ඉදිවෙනවා. මේ ගල්කණු 1600 කියන්නේ නිකන් ගල්කණුද නෑ, බුද්ධිය කලාව තාක්ෂණය මේ හැම දෙයක්ම එකට කැටි දේවල්. අදටත් අපේ ගෙවතු වල ගැමි ගෙවතු වල එළිය තියෙනවා පුංචි පැලෑටියක්. මේ පැලෑටිය කටට දාලා හපලා කළු ගලක් අරගෙන කටට දැම්මොත් ඒ කළු ගල පුංචි කෑලි කෑලි වලට කැඩිලා යනවා. ඒ තරම් දේවල් මේ රටේ ගස් කොළන් වල සබාදහමේ තිබුණා. ඉතින් මේ මහා විශ්මිත නිර්මාණය කළේ අපේ මිනිසොන් මොනවත් එක්ක ජීවත් වෙලාද? තාක්ෂණය තිබිලද? යන්ත්‍ර සූත්‍ර තිබිලද? උපකරණ තිබිලද? අනුරාධපුර යුගයට කිව්වේ වැව් බැඳි රාජ්‍ය. වැව් 10000ක් ඉදි කරලා තියෙනවා. කවුද මේව හැදුවේ? මේ මහා පොළොවේ ජීවත් වෙච්ච අපේ හෙන ඉතිහාසයේ හිටපු මොතොම් මෙත්තෝ. මේ තියෙන්නේ අපේ රජකල රිටිගල තියෙන වැසිකිලි පද්ධතිය. එදා මේ වැසිකිලි හරි ලස්සනට පාවිච්චි කරා අර බිම වාඩි වෙලා නැගිටින විදිහට. අර බිම කකුල් දෙක මත වාඩි වෙන විදිහට. ඔබට අඩුම තරමේ 20 සැරයක් මේ විදිහට වාඩි වෙන්න පුළුවන් නම් එදා හෙළයගේ මූලාධර චක්‍රය ක්‍රියාත්මක වෙච්ච විදිහ අදටත් ගොඩනගා ගන්න හදා ගන්න පුළුවන්. එයාලා මෙතන මෙහෙම වාඩි වෙනකොට අපේ මේ අවසාන කශේරුකා වාසානයේ තියෙන මූලාධර චක්‍රය ඇක්ටිව් වුණා. කොන්දේ අමාරු, කොන්දේ වේදනා, ස්නායු ආබාධ එදා හෙළයට තිබුණේ නැහැ. අපි හිතනවා අද තමයි අපි කොමඩ් පාවිච්චි කරන්න කියලා. නෑ. එදා කොමඩ් පාවිච්චි කළා. රජකල පාවිච්චි කරපු කොමඩ් එක කෞතුකාගාරේ මේ වෙනකොට තැම්පත් කරලා තියෙනවා. හැබැයි එදා කොමඩ් පාවිච්චි කරේ අවුරුදු 80කට වැඩි කෙනෙකුට. අස්ථි දි รา පත් වීම ආරම්භ වෙච්ච කෙනෙකුට වාඩි වෙන්න විතරයි. අස්ථි බිඳීමක් වුණොත් ශරීරයට හානියක් වෙන නිසා උන්ගේ අස්ථි ආරක්ෂා කරන්න තමයි එදා කොමඩ් එක පාවිච්චි කරේ. හැබැයි අද අපි මේ සබා දහමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ස්වභාවික ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා අපි අද අර සබා දහමේ සත්ත්ව කොටාසයක් වුණු අපි හෝමෝ සේපියන් කියන මානව වර්ගයා සබා දහමේ එක ජීවීන් කොටාසයක්. හැබැයි හිතන්න බුද්ධියක් තිබිච්ච නිසා හොඳට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න පුළුවන් නිසා ටික ටික සබා දහමෙන් ඈත් වුණා. ටික ටික පෞල් සංස්ථාවක් හදලා අපි නිවාස හදලා ඇඳුම් පැළඳුම් ඇඳලා ස්වභාවික අනිත් අයගෙන් ගොඩාක් වෙනසකට භාජනය වුණා. මෙතනින් අපි සබාදහමෙන් අයින් වුණාට අපි ජීවත් වෙන්න ඕනේ සබාදහමත් එක්ක. එදා මේ සබාදහමත් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ නිරෝගීකම ගොඩක් පැවතිලා තිබුණා. මුළු ලෝකෙම පැරණිම රෝහල තිබිච්ච රට මේ රට. ඒ වගේම තමයි ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය පටන් ගන්නකොට ඒ ආයුර්වේද වෛද්‍ය සම්මේලනය මෙහෙයවපු ඒකට සහභාගී වෙච්ච හෙළ වෛද්‍යවරයා හිටපු රට මේ රට කුලතිසි ඍෂිවරයා. ඒ වගේම තමයි මේ රටේ සැත්කම් එදා හොඳටම කෙරුණා. බුද්ධදාස රජතුමා කරපු සැත්කම් වල භාවිතා කරපු ශල්‍ය උපකරණ අදටත් පේරාදෙණිය තැන්පත් කරලා තියෙනවා. පැය 72ක් ඇතුළත මිනිස්සෙක් මිය ගියොත් පැය 72කින් පස්සේ පැය 72 ඇතුළත නැවත එයාගේ පණ ගන්නන්න පුළුවන් ශාස්ත්‍රය තිබිච්ච රට මේ රට. හැබැයි එහෙම ශාස්ත්‍රයක් තිබිච්ච දීර්ඝාෂ වින්දනය කරපු ඒ අයට අද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? එදා තිබිච්ච දේවල් එක්ක අද අපි කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? 1818 කැරල්ලක් ඇති වෙනවා. මේ කැරල්ල ඇති වෙන්නේ අඩු ගන්නව බලන කපොල්ලේ. මේ වෙලාවේදී මෙහි හිටපු සෙබළු 300ක් සටන් කරනවා මහා බ්‍රිතාන්‍යයෙන් ආපු සෙබළු 3000ක් එක මූණට මූණ. අපි අමෝරගෙන ආපු 3000ක් සටන් කරනවා කෝටු කෑල්ලක්වත් අතේ නැති අපේ සෙබළු 300ක් එක්ක. පාන්දර 3ට ආරම්භ වන කැරල්ල නිමා වෙනවා සැන්දෑවේ. කවුද ජයග්‍රහණය කරන්නේ? මේ රට නියෝජනය කරපු සුදලිය සහ මරුවල්ලේ කියන අංගම්පොර සටන්කරුවන් ජයග්‍රහණය කරනවා. අර ආවි අමෝරගෙන ආපු 3000 පරාජයටපත් කළා. මේ වෙලාවේ මෙහි හිටපු ආණ්ඩුකාරවරයා හසුඩක් යවනවා මහා බ්‍රිතාන්‍යයට. මෙහි ඉන්න උන් එක්කලා මූණට මූණ සටන් කරලා දිනන්න බෑ. මෙහි ඉන්නේ කළු යක්කෝ. මුව විනාශ කරන්න දෙයක් කරන්න ඕනේ. මුව නැති කරන්න දෙයක් කරන්න ඕනේ. එයා ඉල්ලනවයි ලියුමෙන් අවසර සමූල ඝාතනය කරන්න අංගම්පොර සටන්කරුවන්. ඒ වගේම තමයි ඉල්ලනවයි ලියුමෙන්
මුන්ගේ තියෙන එකමුතුකම නැති කරලා දාලා ආකල්ප ටික වෙනස් කරලා දීන જાතියක් බවට පත් කරන්න ඕනේ. ඒ වගේම තමයි කන ආහාර රටාව වෙනස් කරලා ශරීරයේ ශක්තිය දුර්වල කරලා දුර්වල අය බවට පත් කරන්න ඕනි කියලා. ඔබට හොයලා බලන්න පුළුවන් ජෝන් ඩව්ලිගේ දිනපොත. මේ දිනපොතේ සඳහන් වෙනවා මේ ලිපිය. හැබැයි අද මේ වෙනකොට ඒ ටික ඔක්කොම ලස්සනට කෙරලා ඉවරයි. එදා තිබිච්ච එකමුතුකම, එදා තිබිච්ච බැඳියාව, එදා තිබිච්ච ඒ සංහිඳියාව අද මේ වෙනකොට නැත්තටම නැති කරලා ඉවරයි. මේ රටේ නීතිය හොඳට තිබුණා රජකෙතර. හැබැයි නීති පද්ධතියක් ගෙනහලා උසාවි සංකීර්ණ හදලා වාරේ ඉංජිනේරු කර්මාන්ත අදාළ ඉරිගේෂන් ඔෆිස් හදලා විවිධ දේවල් මේ රටට ගෙනහලා විවිධ ක්‍රමවේද හරහා මිනිසුන්ගේ තිබිච්ච ක්‍රමවේද ඔක්කොම නැති කරලා දැම්මා. ඉස්සර ගෙදරක් කෑ ගහනකොට ගෙදරට හැමෝම එකතු වුණා. සද්දයක් ඇහුනොත් ඒ ගෙදරට දුවගෙන ගියා බලන්න. අද පාරක් අයින මිනිස්සෙක් මැරිලා වැටලා හිටියා. බලන්නේ නැහැ. බලන්න යන කෙනාටත් කියනවා කිට්ටු වෙන්න එපා. උසාවි යන්න වෙයි. සාක්ෂ්‍ය දෙන්න වෙයි. මිනිස්සු අද එකිනෙකාට තම තමන්ගේ හුදෙක් ජීවිතවලට කොටු වෙලා. හැබැයි මතක් කරලා බැලුවොත් අතීතයේ පොල්ලතු වහල හිවිල්ලපු කාලේ පොල්ලතු ටික බිමට කඩලා දාලා හුවක් කිව්වහම වහලේ උඩට නැගලා මුළු ගමම එකතු වුණා. ගොයන් ටික කැපුවේ අත්කමට. කයිබත් කන්න අපි දුවනවා ඉස්සර. හරි ආසයි, හරි සුවඳයි. ඒ ගැමි සුවඳ හරියට එකතු වෙලා තිබුණා. අද හැබැයි මේ හැමදේම වෙනස් වෙලා. ඒ වගේම ආකල්ප ටික ලස්සනට එයාට ඕන විදිහට වෙනස් කරලා. ඉස්සර කිරිබත් රජගෙදර තිබිච්ච රාජ භෝජනවල ප්‍රධාන ආහාරය. හැබැයි අද කිරිබත් කෑවොත් මොකද්ද කියන්නේ? නිදිමතයි. කැඳ ටිකක් බිව්වොත් නිකමටත් කියනවා කැඳ බීලාද ඉන්නේ. කැඳෙක් වගේනේ මහා. අර වචන ටික ඔක්කොම වෙනස් කරලා ආකල්ප වෙනස් වෙලා කැඳ කියන්නේ මිනිස්සුන්ගේ උදේ තිබිච්ච හොඳ ප්‍රධාන ආහාරයක්. ඉස්සර මිනිස්සුන්ගේ උදේ පාන්දර ආහාර වේල තිබුණේ කැඳ වීදුරුවක්, දියබත් ටිකක්. ඒ වගේම තමයි උදේට කෑවේ පොල් සම්බෝලයි කිරි හොදි. උදේට කොච්චි දාලා සම්බෝලයක් හදලා කෑවා. හැබැයි මේ සියල්ල අද වෙනස් වෙලා තියෙනවා. අද පොල් කිරි කියලා කිව්වොත් මොකද්ද? කොලෙස්ටරෝල්. ඔබට විද්‍යාත්මකව හොයලා බලන්න පුළුවන් පොල් කිරි වල කොලෙස්ටරෝල්ද කියන එක. පොල් තෙල් වල කොලෙස්ටරෝල්ද කියන එක. ඥානීය වඩන ආහාරවල උඩින්ම තිබුණ පොල් කිරි. ඒ වගේම තමයි වසක් විසක් ශරීරයට ඇතුළු වුණත් සම්පූර්ණයෙන්ම බොන්න දීලා ඒ වස විස අයින් කළේ, කැවිච්ච වස විස ශරීරයෙන් අයින් කරගන්න පාවිච්චි කළේ පොල් කිරි. අද මේ පොල් කිරි කියන දේ අපේ ජීවිත වලින් ගොඩක් අයින් වෙලා. ඔබට පුළුවන් නම් උදේ පාන්දර හිස් බඩ පොල් ටිකක් ගාලා අරගෙන පොල් වලට වතුර දාන්න නැතුව මිරිකලා අඩුම මේස හැන්දක් දෙකක් උදේට හිස් බඩ බොන්න නිරෝගී ශරීරයක් විස වලින් අයින් වෙච්ච ශරීරයක් ඔබට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි කන බොන කෑම රටාව සම්පූර්ණයෙන්ම අපෙන් වෙනස් කරා. වෙනස් වෙලා ගියා. සබාදාමේ දේවල් එක්ක ස්වභාවික දේවල් එක්ක ගනුදෙනු කරපු මිනිස්සුන්ගේ ජීවන රටාව අද වෙනස් වෙලා තියෙනවා. ඉස්සර මිනිස්සු ගනුදෙනු කළේ ඉර හඳ එක්ක. ඉරෙන් වෙලාව ගන්නකොට හඳින් කලාව අරගත්තා. සූර්යයාට වැන්දා. ගස් ගල් වලට මිනිස්සු වැන්දා. එදා මිනිස්සු කරපු හැම දෙයක්ම අද විද්‍යාත්මකව තහවුරු වෙලා ඔප්පු වෙලා ඉවරයි. අද අපි මේ ගන්න හුස්ම ටික හිරුවෙලිය නැති වුණොත් අපිට ලැබෙයිද? පත්‍ර වලින් ශාක පත්‍ර වලින් නිකුත් වෙන ඔක්සිජන් ටිකේ වටිනාකම කොරෝනා වෛරස් එක ආපු කාලේ හොඳටම දැනුණා. ඔක්සිජන් කියන දේ කොච්චර වටිනවද කියලා තේරුණා. මේ ඔක්සිජන් ටික නිකුත් වෙන්න හිරුවෙලිය ඕනේ. හිරුවෙලියෙන් තමයි මේ ශාක පත්‍ර සියලු ආහාර නිෂ්පාදනය වුනේ. මේ සියල්ල අපිට සබාදහමෙන් ලැබුණේ. හෙට ඉර පෑවුවේ නැත්තම් මේ කතා කරන මට මේ හඬවත් ලැබෙන්නේ නැහැ. කිසිම ශාකයකට සත්වයකට ජීවයක් නැහැ. ඒ වගේම තමයි හඳ. හඳේ ශක්තිය අරගත්ත. ඉස්සර වෙනසු වගා කරනකොට හරියට නිසි කල වේලාව බලලා තමයි වගා කළේ. නියම විදිහට වේලාව බලලා වගා කරනකොට අස්වැන්න වැඩි. පැලවෙන විදිහ පැලවෙන මාස හරියට බලලා කරේ. හැබැයි අද මේ වෙනකොට මේ හැමදේම වෙනස් වෙලා. අපේ ආයතනයේ අදටත් මේ වෙනකොට ඉන්නවා සබාදහමත් එක්ක ස්වභාවික දේවල් එක්ක වගා කරන ආදරණීය නායිකාවක්. ඇගේ පියාණන් වගා කරනවා මේ වෙනකොට කුඹුරු බෙහෙත් පොහොර කිසිවක් නැතුව සොන්දල් බාස්මතී
මේ හෙළදීපේ දා ශාස්ත්‍රීයව තිබිච්ච රටක්. ලෝකෙටම මේ රටේ කෘෂිකර්මාන්තය තුළින් ගොඩනගපු දේවල් යවපු රටක්. හැබැයි අද ලෝකයේ ධාන්‍යාගාරයේ විදිහට තිබිච්ච ලෝකේ ශාස්ත්‍රීයකම රට අද වෙනස් වෙලා තියෙනවා. යම් කාලෙක ලෝකේ රටවල් වල මිනිස්සු හිඟා කන මිනිස්සු සල්ලි ටික එකතු කරලා ඒවපු තැනටපත් වෙලා තියෙනවා. අපිට සතුටු වෙන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. මේ ඉරහඳත් එක්ක සබාදහමත් එක්ක ජීවත් වෙච්ච කෙනා අද වෙනස් වෙලා මිනිස්සුන්ට කැමති වුණත් අකමැති වුණත් උදේ නැගිටින්න වෙලාවක් තියෙනවා. නිදියන්න වෙලාවක් තියෙනවා. අපේ මේ ශරීරයේ අවයව ටික කොටස් ටික වැඩ කරන වෙලාවල් ටිකක් තියෙනවා. උදේ 5යි 7යි කියන්නේ පෙනහල්ලට වෙන් වෙච්ච වෙලාව. පෙනහළු රෝගයක් තියෙන කෙනෙක් මේ වෙලාවේ කඳ කෙලින් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි හවස 5යි 7යි කියන්නේ මකුගඩු දෙකට වෙන් වෙච්ච වෙලාව. මේ වෙලාවට ඇඟට පණ නැත්තම් තිහෙට්ටුයි නම් නිදිමතයි නම් අනිවාර්යෙන් මකුගඩු රෝගයක පෙර නිමිති. මේ වෙලාවට පුංචි දරුවෝ ගෙවල් වල තියාගන්න බෑ. එළියට පනිනවා දඟලනවා දුවනවා. හරි ක්‍රියාශීලී නිරෝගී වකුගඩු තියෙන අය හරිම ක්‍රියාශීලී මේ වෙලාවට. පැය 1යි 3යි කියන්නේ අපේ අක්මාව වැඩ කරන වෙලාව. මේ වෙලාවට ගැඹුරු නිින්දක හිටියේ නැත්තම් අපේ ශරීරයේ ගෙවුණු පටක සෛල අලුත් වැඩියාව සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම මරණු සෛල විනාශ වීම සිද්ධ වෙන්නෙත් නැහැ. ශාරීරය තුළ කෙරෙන්න ඕන ක්‍රියාවලිය හරි ලස්සන කරන ජීව විද්‍යාව ඔල්ලෝසුවක් අපේ රටේ පාහියන් භික්ෂුව හොයාගත්තා. හැබැයි අපේ රට පිළිගත්තේ නැති නිසා චීනෙට ගිහින් උන චීනෙන් එනවා බයෝ ක්ලොක් එක විදිහට අතපිලි අරගෙන තියෙනවා. හැබැයි මේ ජීව විද්‍යාව ඔල්ලෝසුව වැඩ කරන්නේ ඉරත් එක්ක හඳත් එක්ක ඉර නැගෙන වෙලාවත් එක්ක තමයි ඇඟ ඇතුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සර මිනිස්සු බ්‍රහ්ම මූර්තියෙන් නැගිට්ටා. කුඹුරේ වැඩ කරන්න ගියේ හේනේ වැඩ කරන්න ගියේ මහා පාන්දර. ඉර එළිය බිමට පතිත වෙනකොට එයාලා හිටියේ එළියේ. මේ එන්න ඕන සබාදහමේ ශක්තියින් ටික එනර්ජි ටික ඔක්කොම උරා ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කරා. පුංචි වෙලාවක් ඒගොල්ලෝ මෙඩිටේෂන් කරා. භාවනා කරා. ආගමකට නත් වෙන දෙයක් නෙමෙයි. හිත එක තැනක රඳවලා තියාගන්න එක. මනස එක තැනක රඳව ගන්න එක පුංචි වෙලාවක් හරියාලා කරා. ඒගොල්ලන්ගේ කායික මානසික ආධ්‍යාත්මික තුනම හරි නිරෝගීව තිබුණා. හැබැයි අද වෙනකොට ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වුනේ? ඇයි වෙනස් වුනේ? අපිට ආපස්සට හැරෙන්න කාලය ඇවිල්ලා. අද මේ වෙනකොට අපි ගන්න ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. එදා අපි ගත්ත ඒ බත්පතේ තිබිච්ච ඖෂධ පෝෂණ ගුණාංග වලින් යුක්ත ආහාර වේල අද අපිට අහිමි. අද අපි ගන්නේ සමබල ආහාර වේල වෙනුවට මොනවද? දිව පිනවන්නයි කුස පුරවන්නයි. මේ කිසිම දෙයක් කන්න එපා කියලා කියන්න අපිට අයිතියක් නැහැ. හැබැයි මේ හැම දෙයක්ම අපි ශරීරයට එකතු කරගන්නකොට දෙපාරක් හිතන්න ඕන කාරණාවක් තියෙනවා. ජීවිතේ පවත්වාගෙන යන්න ජීවත් වෙලා ඉන්න නිරෝගීව ඉන්න නම් පෝෂණ සංඝටක සියල්ල අවශ්‍ය වෙනවා. සබාදහමත් එක්ක ජීවත් වීම අත්‍යවශ්‍යම වෙනවා කියන එක නැවතත් කොවිඩ් වෛරල් කාලේ අපිට පෙන්නුවා. ඉතින් එදා බත්පතේ තිබුණ ඖෂධ ගුණයෙන් පෝෂණ ගුණයෙන් යුක්ත පරිපූර්ණ ආහාර වේලා රස වර්ග ගණනාවක් පාට වර්ග ගණනාවකින් යුක්ත ආහාර වේලක් තමයි අපි එදා අරගත්තේ. හැබැයි අද මේ ඔක්කොම දේවල් වෙනස් වෙලා. මෙන්න මේක පිටිපස්සේ බොනවන රෝග ටික හිස ඔසවන්න පටන් අරන් තියෙනවා. රෝග ගණනාවක් එන්න හේතු කාරණාවක් වෙලා තියෙනවා. අද ගන්න ආහාරات එක්ක ඇඟ ඇසිඩ් බවට පත් වෙලා, ඇඟේ ආම්ලිකතාවය වැඩි වෙලා, ඇඟේ pH අගය වෙනස් වෙලා මේ ස්වභාවිකව මිනිසා කියන සතා නිර්මාණය වෙලා තියෙන්නේ අමු එළවලු අමු කලතුරු ආහාර වලට කරගන්න ඕන විදිහට. හැබැයි අපි ගන්න අමු එළවලු අමු කලතුරුද සම්පූර්ණයෙන් අපේ ඇඟ වෙනස් වෙලා. උදේ ඉඳන් හවස වෙනකන් කන බොන කෑම වර්ග නිසා විශේෂයෙන්ම වස විස අපේ ශරීරයට එන්න පටන් අරන් තියෙනවා. එකතු වෙන්න පටන් අරන් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා කෙනෙක් නිරෝගී කියලා කියන්නේ කායික මානසික ආධ්‍යාත්මික තුනෙන්ම නිරෝගී වෙන එක. ඒ වගේම තමයි කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ බොනෝන රෝග ටික හැදෙන්න බලපාන ප්‍රබල ප්‍රධාන කාරණාවක් තමයි මේ ආහාර රටාව. ආහාරවල තියෙන වස විස ටොක්සින් එකතු වෙලා ඇඟේ pH අගය වෙනස් වෙනකොට බොනෝන රෝග ටික එන්න හේතු කාරණාව ඇඟ තුලම හැදෙනවා කියලා. මොනවද බොනෝන රෝග? දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ආතරයිටිස්, ගෑස්ට්‍රයිටිස්, ඔක්කොඩ රෝග, කැන්සර්. මේ විද්‍යාත්මක පැත්ත ඔබට හොයලා බලන්න පුළුවන් රිසර්ච් ආටිකල් ඕන තරම් අද මේ වෙනකොට අවිල්ලා තියෙනවා. මේ ආහාර රටාව කොච්චර බලපානවද
කෙනෙක්ගේ නිරෝගීකම අහිමි කරන්න සහ කෙනෙක්ගේ නිරෝගීකම රැකලා දෙන්න කියන එක ඕන තරම් අද අපිට හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ ඇපෙක්ස් සෞර ආයතනය කළේ එකම එක දෙයයි. හෙළ ඉතිහාසයේ මුතුන් මිත්තෝ කාපු බීපු දේවල් ටික ස්වභාවික ගහේ වැලේ කොළේ හැදෙන දේවල් ටික දිවට දැනෙන රසත් එක්කලා අයින් කරන ටික දිවට රස දැනෙන්නේ නැතුව සරලව කාර්යබහුල ජීවිතයට ගන්න පුළුවන් විදිහට එදා හෙළ ආහාර සංස්කෘතිය නැවත සැරයක් සකස් කරලා ගෙන ආපු එක විතරමයි. වෙන කිසි දෙයක් කළේ නෑ. මේ ආදරණීය ආයතනය කළේ අර වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බොන ඕන රෝග ටිකට උත්තරේ ඉල්ලනකොට වෛද්‍යතුමනි මට මේ බොන ඕන රෝග ටික නිත්‍රාවට හොඳ වෙන්න බෙහෙතක් දෙන්න. උදාහරණයක් විදියට දියවැඩියාවට වෛද්‍යවරයා දෙන උත්තරේ තමයි නිත්‍රාවට සුව වෙන්න බෙහෙත් නෑ අපි පාලනය කරගන්න දෙන්න. මේ කතාවත් එක්ක තව ලස්සන වචනයක් කියනවා. කන රටාව වෙනස් කරගන්න. ඔයාගේ කට පරිස්සම් කරගන්න පුළුවන් නම් ලෙඩේ හොඳ වෙනවා. එයා දෙන උත්තරේ. එහෙනම් මේ හැම රෝගයක් පිටිපස්සෙම ආහාර රටාවක් අපිට වෙනස් කරගන්න වෙනවා. ආහාර රටාවක් අපිට එකතු කරගන්න වෙනවා. අපේ ජීවිතේ නිරෝගීකම වෙන. මෙන්න මේ එකතු කරගත යුතු ආහාර රටාව එදා මුතුන් මිත්ත කාපු බීපු දේවල් ටිකම තමයි නැවත ಗುಣ විනාශ වෙන්නේ නැතුව, දිවට රස දැනෙන්නේ නැතුව විචලනය කිරීමකට විතරක් ලක් කරලා ඇපෙක්ස් සෞර ආයතනය ගෙනාවා. පාවිච්චියේ පහසුවට ගැලපෙන විදිහට සකස් කරලා. මේ තියෙන්නේ ඇපෙක්ස් සෞර ආයතනයේ සියලු නිෂ්පාදන 32ක් මේ වෙනකොට තියෙනවා. මේ සියලුම නිෂ්පාදන සබාදහමේ දේවල් ස්වභාවික දේවල් ගහේ කොළේ වැලේ හැදෙන සබාදහම් මාතාවගේ දේවල්. මේ පුංචි පේන බෝටල් වල තියෙන සප්ලිමන්ට්. ඒ ගහේ කොළේ වැලේ හැදෙන දේවල් ටික නවීන යන්ත්‍රානුසාරයෙන් පවුඩර් එකක් බවට පත් කරලා කුඩු බවට පත් කරලා කරලක් ඇතුළට එකතු කරලා කැප්සූල් එකක් ඇතුළට ගෙනල්ලා තියෙනවා. මේ හැම බොටල් එකකම කැප්සූල් 90ක් තියෙනවා. දිනකට එකක් ගත්තොත් මාස 3ක් පාවිච්චි කරන්න ඕන ප්‍රමාණයට තියෙනවා. ඒ වගේම තමයි මේ කිසිම නිෂ්පාදනයක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරලා නැහැ. මේ හැම නිෂ්පාදනයක්ම විචලනය කිරීමකට ලක් කරලා විතරයි සකස් කරලා තියෙන්නේ. අඩුම තරමේ ಗುಣ නැසෙන්නවත් කිසිම කෙමිකල් එකක් ಗುಣ වෙන එකතු කරලා නැහැ. කල් තබා ගන්නවත් කිසිම කෙමිකල් එකක් එකතු කරලා නැහැ. ಗುಣ නැසෙන්නේ නැති විදිහට සකස් කරපු එක විතරමයි කලේ වතුර ටික අයින් කරලා. මේ සියලු නිෂ්පාදන වලට අද මේ වෙනකොට ආයුර්වේද තත්ත්ව සහතිකයේ ISO 19020 GMP HACCP good manufacture ITI සහ FD කියන සියලු තත්ත්ව සහතික අරගෙන තියෙන්නේ. මේ ආයතනයේ හැදෙන මේ සියලු නිෂ්පාදන අද මේ වෙනකොට ලෝකයේ රටවල් 174කට මේ රටින් යැවීම සිද්ධ කරනවා. හැබැයි ඒ ආයතනය හරහා නෙවෙයි. කොහොමද වෙන්නේ කියන එක ඉදිරියේදී ඔබත් එක්ක මම කතා කරනවා. ඉතින් මේ සියලු නිෂ්පාදන ඕනම ආහාරයක් ගන්න කෙනෙකුට ඕනම කෑමක් බීමක් එක්කලා ඒ වගේම ඕනම වයස් කාණ්ඩයක කෙනෙකුට ඕනම ප්‍රමාණයකින් ගන්න පුළුවන් දේවල් තමයි ගෙනල්ලා තියෙන්නේ. සබාදහම් මාතාවගේ තවත් නිෂ්පාදන ගොඩ තියෙනවා. හැබැයි මේ තෝරලා ගෙනල්ලා තියෙන්නේ ඕනම ආහාරයක් ගත්ත කෙනෙකුට ඕනම වයස් කාණ්ඩයක කෙනෙකුට ඕනම ප්‍රමාණයකින් ගන්න පුළුවන් නිෂ්පාදන පෙළක් විතරමයි. ඉතින් අපි කතා කරමු අපේ ආයතනයේ තියෙන ප්‍රධාන නිෂ්පාදනයක්. ඉංගිනි. හෙළ ඉතිහාසයේ මුතුන් මිත්ත කලයට ගුරුලේතුවට ලිඳට වතුර පිරිසුදු වෙන්න එකතු කරපු දේ අවුරුදු නැගතට ගනුදෙනු කරනවා අම්මා ලිඳත් එක්කලා මේ වෙනාවේ අම්මා පොට්ටනියක් ගිහින් දානවා ලිඳට. ඒ පොට්ටනියේ තිබිච්ච දේ තමයි මේ ඉංගිනි කියලා කියන්නේ. ගයක් ආරක්ෂා කරනකොට ආරක්ෂක මුට්ටි වලට දාලා වලලපු දේ ඉංගිනියට කුඹුරුවට. කුසේ දරුවෙක් දරාගෙන ඉන්න අම්මගේ පොට්ටෙට තිබ්බ මේ ඉංගිනියට දාලා කොට්ටයක්. හිසට තිබ්බා. කුසේ ඉන්න දරුවගේ ඕර එක ශක්තිමත් වෙන්න. ඒ දරුවා බිහි වුණාට පස්සේ දින 6ක් විතර යනකොට දරුවගේ දිවේ ඇති වෙන කිරිමැලියම් අයින් කරන්න උරච්චි කළා ගලගාලා ලේහ කරපු දේ තමයි මේ ඉංගිනි කියලා කියන්නේ. අපේ රටේ ඉංගිනි කියලා කියනවා. ඉන්දියාවේ නිර්මල වූ දේ නිර්මලී කියලා කියනවා. විදේශ රටවල් වල බටහිර රටවල් වල පිරිසුදු කිරීමේ නට් එක එහෙම නැත්නම් ක්ලියරින් නට් කියලා හඳුන්වනවා. වැව් ආශ්‍රිතව තමයි මේ ඉංගිනි ගස් වැවුනේ. ඉස්සර වැවේ වතුර ටික මිනිස්සු බිව්වා. හරකබාර නෑ වරදි සේදුවා. හැබැයි මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. ඉංගිනියට ටික බැවට වැටුණා වතුර පිරිසුදු වුණා.
පිරිසිදු කාරකයක් විදිහට ක්‍රියාත්මක වුණා. අද මේ වෙනකොට මේ ඉංගිනි වලින් ෆිල්ටර් එක හදලා වතුර ෆිල්ටර් එක පිට රටින් ලංකාවට එනවා ලක්ෂ 3ක් 4ක් විතර වෙනවා. ඉංගිනි වැවෙන අපේ රටේ අපි අද පාවිච්චි කරනවද? ඉංගිනි වල පේටන්ට් එක අයිති අපිට නෙවෙයි. කැලිෆෝනියාවේ කැන්සර් සොසයිටි එකට තමයි ඉංගිනි වල පේටන්ට් එක අයිති. එයාලා කැන්සර් වලට මෙහෙන් ඉංගිනි අරගෙන ගිහිල්ලා එක්ස්ට්‍රැක්ට් එක අරගෙන බෙහෙත හදනවා. හැබැයි අපේ රටේ දවසකට 100කට ආසන්න පිරිසක් පිළිකා රෝහලට ඇතුල් වෙනවා. දවසකට 36ක් විතර රෝගීන් මිය යනවා. පිළිකාව නිසා. ඉපදෙන දරුවට ඉස්සෙල්ලා මං කිව්වා වගේම පිළිකාව. ඉංගිනි වැවෙන අපේ රටේ පිළිකා රෝගීන් අද වුණ හෙම්බිරිස්සාව ගානට බහුල වෙලා. ඒ වගේම තමයි මේ ඉංගිනි සර්ප විස වෙද මහත්තුරු ගාව නයිගල විසගල සර්පගල කියලා ගලක් තියෙනවා. මේ ගලේ 70%ක් අන්තර්ගත වුණේ ඉංගිනි. සර්පයේ දෂ්ට කරපු මුඛයකට ඉංගිනි ඇටයක් ගිරේකින් දෙකට කපලා තිබ්බොත් අර දෂ්ට මුඛේට ඉංගිනි ඇටේ ඇලිලා හිඳලා සම්පූර්ණ විස ඇදලා බිමට වැටෙනවා. සර්ප විස පවා නසන්න පුළුවන් දෙයක් තමයි මේ ඉංගිනි කියලා කියන්නේ. මේ ඉංගිනි වල ක්ලිනිකල් රිසර්ච් එක කරා අපිරුණු කැම්පස් එකේ ප්‍රොෆෙසර් මන්චන්දන පරාක්‍රම හරහා ඇකඩමි රිසර්ච් එක. මේ රිසර්ච් එකෙන් ඔප්පු වෙනවා වකුගඩු නිරෝගීව තියාගන්න පුළුවන් ප්‍රබල දෙයක් විදිහට ඉංගිනි. අසනසෝ රෝගී තත්ත්වයට පත්වෙච්ච වකුගඩුව නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් දෙයක් විදිහට මේ ඉංගිනි රිසර්ච් එකෙන් හොයා ගන්නවා. අද මේ වෙනකොට බෙහෙත් ඖෂධ ගන්න බහුතරයකට වකුගඩු රෝගී තත්ත්ව වකුගඩු විනාශ වෙන්න හේතුවක්. මොකද අපි බොන ඕනම බෙහෙතක ගහලා තියෙනවා අතුරු ආබාධ ලිස්ට් එක. මේක කියවලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට වකුගඩු වලට හානිදායකයි කියලා බොහොම ඒක තියෙනවා. ඉස්සර වකුගඩු රෝගීන් හිටිය පොළොන්නරුව පැත්තේ අනුරාධපුර පැත්තේ විතරයි. අද මේ වෙනකොට ජනාකීර්ණ ප්‍රදේශ සියල්ලගෙම වකුගඩු රෝගීන් බිහි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් වකුගඩු දෙක ආරක්ෂා කරගන්න පුළුවන් රෝගී තත්ත්වයට පත්වෙච්ච වකුගඩු දෙක නිරෝගී තත්ත්වයට පත් කරගන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි ඉංගිනි. ඒ වගේම රිසර්ච් එකෙන් ඔප්පු වෙනවා අපි කන බොන කෑමවල තියෙන වස විස ටොක්සින් රිමූව් කරන්න එහෙම නැත්නම් විස හරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. අද අපි වස කනවද? ඔබ මම පිළිගත්තත් නොගත්තත් ලෝකේ වස කන රටවල් වල ලෝකේ වාර්තාවක් තියපු රටක් අපේ රට. ලෝකේ වස කන ජාතීන් වල අංක 1ට ඉන්නේ ලංකාව. වස විස ඇඟට වැඩි වෙනවා කියන්නේ බොනවන රෝග ටික පිටිපස්සෙන් එන එක ඒකාන්තයි. ඉතින් මේ ටොක්සින් ටික විස ටික අපෙන් ඇඟෙන් අයින් කරගන්න පුළුවන් කියන්නේ අපේ සෛලේ ක්‍රියාත්මක වීම තැන ඉඳන් සෛල මයිටොකොන්ඩ්‍රියාව ඉඳන්ම හොඳම තැනකට නිරෝගීව පවත්වා ගන්න පුළුවන්. මේවා දීර්ඝ විද්‍යාවත් එක්ක කතා කිරීම සිද්ධ කරනවා අපේ නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාවලදී. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කන කෑමවල තියෙන වස විස තැම්පත් වෙන්නේ අපේ ආමාශය කුඩා අන්ත්‍රවල මහා අන්ත්‍රවල. මෙන්න මේ දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරලා පිරිසිදු කරන ක්‍රියාවලිය ඉංගිනි වලින් කරනවා. වාහනයක් නම් පැදලා නියමිත කිලෝමීටර් ගාන ගියාට පස්සේ අපි සර්විස් එකට දානවා. වාහන එන්ජින් එක සර්විස් කරගන්න. බයයි මග නැවතුණොත්. මේ ශරීරයේ එන්ජින් කීයක් තියෙනවද? නිකමටවත් හිතන්න අපි සර්විස් එකක් කරාද? එදා හෙළවෙදකමේ වමන විරේක නස්න ඉසකුඩිච්ච රක්ත මෝෂණය මේ ಜಾති වලින් පිරිසිදු කිරීම සිද්ධ කරා. අද මේ කිසිම දෙයක පිරිසිදු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ශරීරයේ අභ්‍යන්තර අවයව පිරිසිදු කරගන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි මේ ඉංගිනි කියලා කියන්නේ. ඒ වගේම තමයි අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය හරි තැනට ගෙනල්ලා දියවැඩියාව කියන රෝගී තත්ත්වයේ එන්න තියෙන අවදානම් තත්ත්වය වළක්ව ගන්න ශරීරය නිරෝගීව පවත්වා ගන්න පුළුවන් පෝෂණීය ආහාරමය පානයක් ඉංගිනි. ඒ වගේම තමයි දියවැඩියාව කියන රෝගී තත්ත්වය ඇති වූ කෙනෙකුට ඒ රෝගයෙන් මිදෙන්නපත් වූ ආහාරයක් ඉංගිනි කියලා කියන්නේ. විශේෂයෙන් අක්මාව ආරක්ෂා කරගන්න අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳම තැනක පවත්වා ගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන් අපි ගන්න ආහාර ඒ වගේම ගන්න විවිධ උසර පාන වර්ග නිසා අක්මාවට ගොඩක් හානිදායක වෙනවා. අද විශේෂයෙන්ම මත්පැන් බොන අයගේ අක්මාව ගොඩාක් දුර්වල තැනකටපත් වෙනවා. ඉතින් මේ මත්පැන් වලින් වෙන හානිය අයින් කරගන්න පුළුවන් දෙයක් ඉංගිනි කියලා කියන්නේ. මත්පැන් පානය කරපු කෙනෙක් උදේට තැඹිලි හොයනවා. ඇඟ නිවෙන දේවල් හොයනවා. එයාට ලොකු දාහයක් එනවා, දැවිල්ලක් එනවා. හරි අපහසුතාවයක් තෙහෙට්ටුවක් එනවා. මෙන්න මේ තත් සම්පූර්ණයෙන් නැති වෙනවා. එහෙම කෙනෙකුට රැට අඩුම තරමේ මේ ඉංගිනි වල මිල්ක්
කිරි එක සහ සප්ලිමන්ට් එක දෙකක් තියෙනවා. සප්ලිමන්ට් එකෙන් කරල් 6ක්වත් පාවිච්චි කරන්න පුළුවන් නම්. බීලා නිදිය ගන්න පුළුවන් නම් උදේට යාට ප්‍රබෝධමත් ජීවිතයක් එනවා. ඒ වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි. විස හරණය කළා, විස අයින් කළා, ටොක්සින් ටික අයින් කළා. හොඳ නිරෝගී යක්මාවක් පවත්වා ගන්න උදව් කිරීම නිසා. ඒ වගේම තමයි මලබද්ධය නැති වෙනවා. මහා බඩවැලේ ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ කරනවා. අර්ශස් රෝගී තත්ත්වයේ තියෙනවා නම් සුවපත් වෙන්න හේතුවක් වෙනවා. පොකුරු අර්ශස්, ලේයන් අර්ශස් සුවපත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලීනව තියෙන තුවාල සුවපත් කිරීමේ ගුණයක් තියෙනවා මේ ඉඟිනි වලට. ඒ වගේම තමයි විශේෂයෙන්ම ක්ලිනිකල් රිසර්ච් එකෙන් ඔප් වෙන pH අගය බැලන්ස් කරනවා. ඇඟේ ඇසිඩ් තත්ත්වය අයින් කරලා ඇඟ උදාසීන තත්ත්වයට ගේන්න පුළුවන්, භාෂ්මික පැත්තට ගේන්න පුළුවන් ප්‍රබල දෙයක් මේ ඉඟිනි. ඉඟිනි පානයක් විදිහට දෛනික ජීවිතේ අපිට සරලව උණු වතුර විතරක් එකතු කරලා හදන්න පුළුවන් විදිහට සකස් කරපු එක විතරයි අපේ ආයතනය කරේ. මේ ඉඟිනි පානය කරනකොට අපේ ආමාශය විශේෂයෙන්ම තියෙන ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය සෝපත් වෙන්න හේතුවක් වෙලා තියෙනවා, නැති වෙන්න හේතුවක් වෙලා තියෙනවා. අම්ල පිත්ත ප්‍රදාහය කියලා කියනවා. උගුරට එනවා, ඔක්කාරට එනවා, බඩ පුරවල දානවා. සමහරුන්ගේ කුරුලෑ වලට වැඩිය ලොකු ගෙඩි එනවා, කොණ්ඩේ රොතුරු තියනවා. මේ තත්ත්ව නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇලර්ජි. ඇලර්ජි තත්ත්වවලින් මිදෙන්න ඉස්සොදැල්ල කකුලුව කන්න බෑ කියනවා සමහරුන්ට. මේ ඉංගිනේ සප්ලිමන්ට් එක සහ මිල්ක් එක මාස 3ක් විතර එහෙම කෙනෙක් බීලා බලන්න ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඒ වගේම රක්ත උෂ්ණය, කකුල් පැලෙනවා, කටවල් පැපෙනවා, තොල් පුපුරනවා, අතපය වලින් සුදු වෙලා හම අයින් වෙලා දැවිල්ල එනවා, පුපුරනවා. මේ රක්ත උෂ්ණය, මේ රක්ත වාතය කියලා කියනවා. මේ තත්ත්ව වලින් මිදෙන්න බෙහෙවින්ම උපකාරී වෙන දෙයක්. කියලා ඉතිහාසයේ ඇස් වෙදකමේදී, ඒ වගේම රුමටොයිඩ් ආතරයිටිස් රෝගී තත්ත්වවල වෙදකමේදී නිරන්තරයෙන් පාවිච්චි කරපු දෙයක් මේ ඉඟිනේ. මේ ඉංගිනි අවුරුදු 4000කට එහා පැත්තේ අපේ රටේ හිටපු මුතුන් මිත්තෝ කබලේ බෙදලා කුරහන් ගලේ යවරලා අඹරලා හවසට උණු වතුර විතරක් එකතු කරලා බීපු පානයක්. පුරාවිද්‍යා රාජ් සෝමදේව මහත්තයා කටාරවල කරන දේශනේ මේක පැහැදිලිව සඳහන් කරනවා. ඔබට මේ දේවල් හොයලා බලන්න පුළුවන්. ඉතින් අපේ ආයතනය කළ එකම එක දෙයයි නවීන තාක්ෂණය එකතු කරගෙන අවන් එකේ මේ ඉංගිනි එක රෝස් කරලා බොන්න පුළුවන් විදිහට දෛනික ජීවිතයේ පානයක් විදිහට සකස් කරපු එක විතරමයි සිද්ධ කරේ. අපි කන බොන කෑමවල වසවිසවල ඉඳන්ම අපේ ජීවිතය නිරෝගීව පවත්වා ගන්න අපි දෛනික ජීවිතයේ කන කෑම වර්ග පාන වර්ග වගේ සාමාන්‍ය ජීවිතයේ බොන පානයක් විදිහට උණු වතුර විතරක් එකතු කරලා සකස් කරලා පුංචි දරුවගේ ඉඳන් අපේ වයෝ වෘද්ධ ආදරණීය දෙමව්පියන් දක්වාම ඕනම කෙනෙකුට දින දවසේ ඕනම වෙලාවක ඕනම ප්‍රමාණයකින් පාවිච්චි කරන්න පුළුවන් විදිහට කිරි එකක් විදිහට මේ ඉඟිනි එකතු කරලා හදපු එක විතරමයි කලේ. ඉඟිනි කිරි එක ඕනම ගෙදරක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ඉඟිනි සප්ලිමන්ට් එක විශේෂයෙන් රෝගයක් තියෙන කෙනෙකුට මේ දෙකම අපි එකතු කරනවා. ඒ වගේම මේ තියෙන මොරුංග කරල් මුරුංග ගහේ කොළ වලින් තමයි මේ සප්ලිමන්ට් එක හදන්නේ. ලෝකේ කැල්සියම් බහුලම ආහාරයේ විදිහට හඳුන ගන්නවා කරල් මුරුංග වල කොළ. ඒ වගේම තමයි විටමින් මිනරල් අණු දෙකක් තියෙනවා, ඇන්ටිඔක්සයිඩ් 42ක් තියෙනවා. විශේෂයෙන්ම අස්ථි සංධි රෝගවලට ආතරයිටිස්, මැරබෝන් ගෙවිලා, කාඩ්ලේජ් ගෙවිලා අස්ථි සංධි වේදනා මේ කියන ඕනම තත්ත්වයක් තියෙන කෙනෙකුට ඒකෙන් මිදෙන්න කැල්සියම් පෝෂණ සංඝටකය ලබා ගන්න පුළුවන් ප්‍රබල දෙයක් මොරුංගා. ඒ වගේම තමයි රෝග 300ක් ඇඟට එන එක වළක්වන්න පුළුවන් හැකියාව තියෙනවා. හැදුණු රෝග 300ක් සුවපත් කරවීමේ ගුණය තියෙනවා. කෙලවේද කමේ කිව්වේ ප්‍රාතිහාරයේ ශාකයේ විදිහට, බටහිර වෙදකමේ කියන්නේ මිරකල් ට්‍රී එක විදිහට. සබා දහමේ ගහක මුල් මල් පත්‍ර කොළ පංචාංගයේ ගුණ පහකින් පෙන්වන ශාකයක්. මේ මුරුංග කොළවල විශේෂත්වය තමයි හිරු එළියත් එක්කලා පෝෂණය සම්පූර්ණ පත්‍ර වලට ගේනවා. හිරු අවරට යනකොට මේ පෝෂණය කඳට ගෙනියනවා. මුරුංග කොළ කනවා නම් කන්න ඕනේ උදේ වරුවේ නෙලලා. 12ට කලින් ඉරවරට යන්න කලින්. හොඳම පෝෂණය ලැබෙන්නේ ඒ වෙලාවට නෙලලා ගන්න මුරුංගවල. ඉතින් අපේ මොරොංග එක හදලා තියෙන්නේ 100% ඕගනික් පරිසරයක, කාබනික පරිසරයක වගා කරන ගොවි මහත්තයා හදලා තමයි, ඒ ගොවි මහත්තයා හරහා තමයි අපේ නිෂ්පාදනාගාරයට ඇවිල්ලා බෙදා හැරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අර පුංචි කොලේ තියෙන නාර ටිකත් අයින් වෙලා පුංචි කොළ ටික විතරයි සප්ලිමන්ට් එකක් විදියට එන්නේ.
අපිට තියෙන රෝග ගණනාවක් ඇඟට එන එක වළක්වන්න පුළුවන්. වසා පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන් දෙයක් විදිහට මුරුංග හඳුන්වන්න පුළුවන්. අද මේ වෙනකොට පුංචි දරුවන්ට කෙලින් ඉන්නවත් බෑ. අර විශේෂයෙන්ම උදේ රැස්වීම විනාඩි 10ක් හිටගෙන ඉන්න බෑ. ඉස්සර ගම හරහා දුවන්න ගියේ එවෙලේ ගියා දිව්වා. අද මීටර 100 දුවන්නත් වෛද්‍ය වාර්තා දරුවන්ගේ ඉල්ලනවා. ඒ තරමටම දරුවන්ට පෝෂණයේ ප්‍රශ්නයක්. ඉතින් පුංචි දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් දෙන්න පුළුවන් දෙයක්. නිතර ලෙඩ දුක් හැදෙන දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් එකතු කරන්න පුළුවන් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න. ඒ වගේම තමයි වේදනාවෙන් අස්ථි සංදි වේදනාවලින් පෙළෙන දෙමව්පියන්ට දෙන්න පුළුවන්. ඒ වේදනාවෙන් මිදෙන්න. හදවත නිරෝගීව තියාගන්න. ඒ වගේම පිළිකා අවදානමෙන් මිදෙන්න. ඉන්සියුලින් තියෙනවා මුරුංග පත්‍රවල ස්වභාවිකව දිය වැඩියාව වගේ රෝගී තත්ත්වයක් තියෙනකොට ඉංගිලි මුරුංගා සිනමන් කියන ඒවා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ නට් ග්‍රාස් කලාඳුරු අවුරුදු දහස් ගණනක නියඟයක් ආවත් මැරෙන්නේ නැති වල් පැලෑටිය බැමිණිතියාසාය කියන නියඟ වෙලාවේදී මැරෙන්නේ නැතුව තිබිච්ච එකම වල් පැලෑටි කලාඳුරු වල කාලා තමයි මිනිස්සු ජීවත් වෙලා තිබුණේ. සූර්යාගේ තියෙන ශක්තිය ගැප් කරලා තියන්න පුළුවන් හැකියාව ප්‍රබලවම තියෙන දෙයක් තමයි මේ කලාඳුරු. දිලීර වෛරස් බැක්ටීරියා කියන තුනෙන්ම ශරීරය ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රබල දෙයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට ගර්භාෂගත වෙන ගැප් කියලා පිළිකා පියුරු පිළිකා ඇතිවීමේ අවදානම නැති කරගන්න පුළුවන් දෙයක් තමයි මේ කලාඳුරු ගන්න කෙනෙකුට මේ තත්ත්ව ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෘමි රෝග, උදර රෝග වලින් ආරක්ෂා වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. සෙම් රෝග වලින් සෙම එළියට දාලා පෙනහළු නිරෝගී තැනට ගේන්න පුළුවන්. පිරිසිදු කරන්න පුළුවන් ප්‍රබල දෙයක් මේ කලාඳුරු කියලා කියන්නේ. ඒ වගේම දිලීර ආසාදන වලින් අපිව ආරක්ෂා කරනවා. බැක්ටීරියා ආසාදන වලින් අපිව ආරක්ෂා කරනවා. ඉතින් මේ තුනම එකම දෙයකින් විනාශ කරන්න පුළුවන් නම් ඒ කලාඳුරු විතරයි. නිතර උණ හෙම්බිරිස්සාව හැදෙන දරුවන්ට විශේෂයෙන් දෙන්න සුදුසු දෙයක් මේ කලාඳුරු. ඒ වගේම මේ තියෙන්නේ වට්ටක්කා ඇට pumpkin seed වට්ටක් ඇට සප්ලිමන්ට් එක. ඒ වගේම තමයි වට්ටක් ඇට සහ කොකෝවා එකතු කරලා ගත්ත පිටි එක, වට්ටක් ඇට තෙරපුමකට ලක් කරලා ගත්ත තෙල් එක. සිංක් මැග්නීසියම් ගබඩාවක්. විශේෂයෙන්ම pumpkin seed කියන්නේ හදවත් රෝග අවදානමෙන් මිදෙන්න, නිරෝගී හදවතක් පවත්වාගෙන යන හදවතේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය හොඳම තැනක තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි නිින්ද නැත්තම්. අද බහුතරයක් ඉන්නවා රාත්‍රියේ ඇදට ගිහිල්ලා නිින්ද නැහැ. ඒ පැත්ත මේ පැත්ත කරකිනවා. නිින්ද හලකටවත් එන්නේ නැහැ. විශේෂයෙන්ම රෝගී තත්ත්වයක් හැදිලා තියෙන කෙනෙකුට නිින්ද යන්නේ නැහැ. මේ නිින්ද කියන අත්‍යවශ්‍යයි ඒ රෝග වලින් සුවපත් වෙන්න. ඒ වගේම තමයි හෙට පහුවදා දවසට නිරෝගීව හොඳ කාර්යක්ෂමව වැඩ කටයුතු ටික කරන්න නම් අපිට රාත්‍රී නිින්ද හොඳටම තියෙන්න ඕනේ. ඉතින් මේ නිින්ද ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අඩුම රාත්‍රියට කැප්සූල් 4ක්වත් පාවිච්චි කරන්න පුළුවන් නම් සප්ලිමන්ට් 4ක්වත් ගන්න පුළුවන් නම් හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තයිරොයිඩ් එකේ ප්‍රශ්න වලට ඌණ වීම අධි ක්‍රියාකාරීත්වය තියෙනවා නම් මේ දෙකම වළක්වලා ඒකට අවශ්‍ය සියලු පෝෂණ සංඝටක සපයන්න පුළුවන් දෙයක් තමයි pumpkin seed එක. තයිරොයිඩ් එක ඇතුළට ඇවිල්ලා ඔපරේෂන් කරන්න හිටපු අය ඔපරේෂන් නවත්තලා තියෙනවා මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරලා. ඒ වගේම පිරිමි පාර්ශවයේ පුරස්ති ග්‍රන්ථිවල එන පිළිකාමය තත්ත්වවලට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ස්වභාවික ග්ලූටතයෝන් තියෙනවා. ලස්සන වෙන්න, පැහැපත් වෙන්න, ග්ලෝ වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වට්ටක් ඇට කිරි එක, නිව්ට්‍රි ෂේක් එක, එනර්ජි ඩ්‍රින්ක් එකක්, ශක්ති ජනක පානයක් විශේෂයෙන්ම පුංචි දරුවන්ට දෙන්න පුළුවන් දෙයක්. සමහර අම්මලාට කිරි නෑ දරුවන්ට දෙන්න. මේ කිරි නැති අම්මලාට දරුවන්ට දෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම පාඩම් කරන දරුවන්ට විශේෂයෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිපුර වෙහෙසන දරුවන්ට දෙන්න පුළුවන් දෙයක්. එනර්ජි එක වැඩි වෙන, ස්පෝර්ට් කරන, ක්‍රීඩා කරන, ඒ වගේම ජිම් යන අයට මාංශ පේශි වර්ධනය කරගන්න, ශරීරයේ මාංශ පේශි වර්ධනය කරගන්න අවශ්‍ය අයට දෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි වයෝවෘද්ධ අපේ දෙමව්පිය වෙනුවෙන් ශක්තිය ලබා ගන්න, එනර්ජි එක ලබා ගන්න පුළුවන් දෙයක්. උණුසුම් සිසිල් මේ කියන ආකාර දෙකෙන්ම පානයක් විදිහට පානය කරන්න පුළුවන්. ඒ වගේම වට්ටක් ඇට තෙල් එක ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. ශරීරයට ඉක්මනින් අවශෝෂණය වෙලා ඉක්මන් ප්‍රතිඵලගෙන දෙන දෙයක්. හදවත් රෝග, අක්මා රෝග, ඒ වගේම උදර රෝග මේ තියෙන ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න විශේෂයෙන්ම ආලේප කරන්න පුළුවන්. ලප කැලල් නැති වෙලා පැහැපත් වීම සිද්ධ කරන දෙයක්. ස්පිරුලිනා ලෝකේ තියෙන මල්ටි විටමින් එකක්. මුහුදු පාසියක්, මුහුදු පතුල වැවෙන
නීල හරිත කියන ඇල්ගී එකෙන් තමයි මේක සකස් කරන්නේ. විටමින් A, B, C, D, ෆෝලික් ඇසිඩ් යකට විටමින් B කාණ්ඩයේ සියලු විටමින් වර්ග අන්තර්ගතයි. මව් කිරිවල තියෙන ගැමාලිනොයින් ඇසිඩ් එක පවා අන්තර්ගත දෙයක් තමයි මේ ස්පිරුලිනා කියලා කියන්නේ. විශේෂයෙන්ම සත්ව ආහාර ගන්න නැති කෙනෙකුට ගත යුතු දෙයක්. මොකද සත්ව තෙල් ශරීරයට අවශ්‍යයි. ඒ සත්ව තෙල් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ ස්පිරුලිනා කියන්නේ. කොලජන් බූස්ට් එකක්. කොලජන් ගබඩාවක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අක්මාව ආරක්ෂා කරන දෙයක්. ඩෙන්ගු හැදිච්ච කෙනෙකුට එන පේට්ලට් කවුන්ට් එක අඩුවීමේදී දෙන්න පුළුවන්. යකඩ ඌනතාවයේ තියෙන කෙනෙකුට එකතු කරගන්න පුළුවන්. බර අඩු දරුවන්ට දෙන්න පුළුවන්. කෑම රුචිය වර්ධනය කරනවා. විශේෂයෙන්ම ගට් හෙල්ත් එක සකස් කරන්න උදව් කරනවා. ඒ වගේම මේ තියෙන රිෂි ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් හිසේ ඉඳන් පාදාන්තය දක්වා සියලු සමේ රෝගවලට. හිස් කබලට දාන්න පුළුවන්. හිරුවා රදේ මිග්‍රේන් තියෙනවා නම් සම්පූර්ණයෙන් සෝපත් වෙනවා. ඔළුව කැක්කුම තියෙනවා නම් අයින් වෙනවා. අකලට කෙස් පැහිම අකලට කෙස් යනවා නම් ඉස්සොරි තියෙනවා නම් ඒ සියලුම තත්ත්ව නැති වෙනවා. හැම ආලේප කරන්න පුළුවන්. ඇස්සට ගාලන්න පුළුවන් ගුළුගුලි ඉන්නවා නම් සම්පූර්ණ බිමට ගැලවිලා හැලිලා යනවා. ඒ වගේම වැටුනහම තැලුනහම පිච්චුනහම තුවාල වලට ලේත් එක්කලා ආලේප කරන්න පුළුවන් දෙයක්. සුවාලේ කැළලවත් නැතුව සුවපත් වීම සිද්ධ කරනවා. කල්ගත වූ තුවාල වලට එකතු කරලා සුවපත් වීම සිද්ධ කරන්න පුළුවන් දෙයක්. කකුල් පැලුනහම නහර ගැටු ගහනහම මේ තත්ත්වවලට පාවිච්චි කරන්න පුළුවන්. හැම ආලේප කරන්න පුළුවන්. ලස්සන වෙන්න පැහැපත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල තෙල් එකක්. මේ තියෙන ආතරයිටිස් ඔස්ටියෝපොරොසිස් මැරබෝන් ගෙවිලා ධනිස් කැක්කුම හන්දි කැක්කුම කොන්දේ කැක්කුම මෙන්න මේ ඕනම කියන වේදනාවකට කොසක් චක්‍රයේ වේදනාවලට පාවිච්චි කරන්න පුළුවන් මී ඇට තෙල් සහ සෙවල බෝම්බු වල සාරය ප්‍රධානව අරගෙන ඖෂධ ගණනාවක් එකතු කරලා තියෙනවා අපේ සිම්ප්ලෝ ඔයිල් එක. ඒ වගේම උළුක්කු කැක්කුම් ඒ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන කොල්ලු විශේෂයෙන්ම ධාන්‍ය ලෝකේ රජා සහ බිම්මල් ලෝකේ රජා මේ දෙක එකට එකතු වෙලා තමයි සකස් කරලා තියෙන්නේ. කොල්ලු කියන්නේ ධාන්‍ය ලෝකේ රජා, බිම්මල් ලෝකේ රජා තමයි කියන්නේ ඩෝමා. අක්කල හදලා පාවිච්චි කරන්න පුළුවන්. ආහාරයක් විදිහට කැඳ එකක් සුප් එකක් විදිහට ඕනම රෝගී අවස්ථාවක ඉන්න කෙනෙකුට ලොකු ශක්තියක් ඇඟට ලබලා දෙනවා සකස් කරලා ගන්න පුළුවන්. ව්‍යංජනයක් විදිහට සකස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගන්න ආහාරවල පෝෂණ සංඝටක උරා ගැනීමේ වේගය වැඩි කරනවා. අපේ ආයතන ගොඩක් අය මේක අර ව්‍යංජන වලට තේ හැන්දකින් මේස හැන්දකින් එකක් දානවා 3-5 එකතු කරනවා වගේ. ඒ වගේම මම නම් අග්ගල හදලා දෙන්න දරුවන්ට හරි ආසාවෙන් කනව දරුවෝ අස්ථි ශක්තිමත් වෙනවා. අතපය හොඳට හයිය ශක්තිය ලැබෙනවා. අර අශ්වයේගේ වගේ බලයේ ජවයේ ශක්තිය ලැබෙනවා කියලා කියනවා කොල්ලු කනකොට. ඒ වගේම මහ බඩවැලේ තියෙන ක්‍රියාකාරීත්වය නැති වෙලා මලබද්ධය නැති කරන්න, පෙනහල්ල ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රබල දෙයක්. ගාසිනියා කාම්බෝජියා ගොරක කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට නහර ඇතුලේ තැම්පත් වෙලා තියෙන තෙල් තට්ටු සම්පූර්ණයෙන් අයින් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල දෙයක්. විතානියාශගන්ධ අමුක්කරා හෝමෝන පද්ධතිය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා තියෙන තැනකදී මේ හෝමෝන ක්‍රියාකාරීත්වය හොඳම තත්ත්වයට පවත්වාගෙන යන්න ස්නායු ක්‍රියාකාරීත්වය හොඳම තත්ත්වයට පවත්වාගෙන යන්න මාංශ පේශි වර්ධනය කරගන්න ශරීර ශක්තිය එනර්ජි එක වැඩි කරගන්න විශේෂයෙන් පිරිමි පාර්ශ්වයේ පුරුෂ ශක්තිය වර්ධනය කරගන්න ලිංගික බලහීනතාවය අප්‍රාණිකත්වයේ ශනික මෝචනයේ දරුපල නැතිකම මේ දේවල් අයින් කරගන්න ඒ වගේම කාන්තාවන්ට ස්ට්‍රෙස් රිලීස් කරලා ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම මේ ලිංගික ජීවිතයේ සතුට ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබලම දෙයක් විතානි අශ්වගන්ධා මුක්කරා බ්ලැක් ෂීට් කළුදුරු පුරාණේ නබිතුමාගේ පොතේ සඳහන් කරනවා මරණය ඇර සියලු රෝග වළක්වන්න පුළුවන් දෙවිය දීපු දායාදයේ විදිහට මේ කළුදුරු වැට ගණන් කරලා කාලා තමයි මුස්ලිම් සහෝදරවරු දවස පටන් ගන්නෙ උදේ පාන්දර නීතියක් විශේෂයෙන්ම පෙනහල්ල ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් පෙනහල්ල නිරෝගීව තියන්න පුළුවන් දෙයක් සහ ශරීරයේ උද්‍ර ගමනාගමනේ හොඳින්ම ක්‍රියාත්මක කරවන්න පුළුවන් දෙයක්. මේ තියෙන අශ්වගන්ධා මුක්කරා සහ බ්ලැක් ෂීට් කළුදුරු එකතු කරලා හදපු නිෂ්පාදනයේ ප්‍රොටෙස්ටෝ ප්ලස් 20 එක තියෙන කෙනෙකුට ඇදුම හතිය තියෙන කෙනෙකුට ඒ රෝගී තත්ත්වයෙන් මිදෙන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබලම දෙයක්. මයිටර්මරික් කර්කියුමින් අඩංගු කහ තියෙන ලෝකෙම හොඳම ඒවා අපේ රටේ. ඉතින් මේ අරගෙන අපි මයිටර්මරික් හදලා තියෙනවා විශේෂයෙන්ම හමේ පැහැය වර්ධනය වෙන්න ලස්සන කහ පැහැ රන්වන් පැහැති සමක් ලබා ගන්න විස බීජ විනාශ වෙන්න අස්ථි සංධි වේදනා නැති කරගන්න දත්තල ප්‍රශ්න අයින් කරගන්න අපිට නිරන්තරයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි විශේෂයෙන් සෙම්පතිස්සා ආසාදන තත්ත්ව වෙන අවස්ථාවලදී පාවිච්චි කරන්න පුළුවන් ගාලියක් සුදුලෝණු ගට් බ්‍රේන් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන් ඉස්සර මිනිස්සු
මීපැණි වලට දාලා තියෙන සුදු ලුණු දිනපතා ආහාරයට එකතු කරගත්තා. දරුවන්ට විශේෂයෙන්ම දෙන්න පුළුවන්. අක්මාවේ තෙල් අයින් කරන්න, ඒ වගේම අධිරුධ්‍ර පීඩනය නැති කරගන්න හේතුකාරක වෙන ආහාරයක්. සිලෝන් සිනමන් දියවැඩියාව තියෙන කෙනෙකුට විශේෂයෙන් එකතු කරන්න පුළුවන් රෝගී තත්ත්වයෙන් මිදෙන්න. සෙන්ට්‍රෙල්ලා ඒෂියාටිකා බුද්ධි වර්ධකයක් කොටු කළ බුද්ධිය මතකයේ වර්ධනය වෙන්න, ඒ වගේම මතක ශක්තිය වර්ධනය වෙන්න එකතු කරගන්න පුළුවන් ක්වන්ටම් පෙන්ඩන්ට්. අපි පාවිච්චි කරන ජංගම දුරකථනයේ ඇතුළු තියෙන සියලු විද්‍යුත් උපකරණ වලින් අපේ ශරීරයට හානිදායක කිරණ ගේනවා. මේ කිරණ ටික අපේ ඇඟට එන එක වළක්වලා ශරීරය ආරක්ෂා කරලා පෙනහල්ල හෘද වස්තුව ආරක්ෂා කරලා දෙන හෘද සංසරණ ක්‍රියාවලිය හොඳට සිද්ධ කරලා මොලේ නියුරෝන අතර පණිවිඩුව හොඳට සිද්ධ කරලා ක්‍රියාත්මක කරවන්න පුළුවන් ප්‍රබල එනර්ජි පෙන්ඩන්ට් එකක්. මේක ලාභ වලින් හදලා තියෙන මේ තියෙන මවුත් ස්ප්‍රේ එක කටට ස්ප්‍රේ කරන්න පුළුවන්. මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන මේ තියෙන කලාඳුරු එකතු කරපු හෑන්ඩ් වොෂ් එකක් අත සෝදන්න පාවිච්චි කරන්න පුළුවන්, විස බීජ විනාශ කරන්න පුළුවන් දෙයක් විදිහට. ඒ වගේම මේ ආයතනය හදලා තියෙන රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ. විශේෂයෙන් මේ ස්පිරුලිනා ෆේස් පැක් එක, ඒ වගේම ෆිකස් සෝඩි ෂවර් ජෙල් එක අපි එකින් එකට බලමු. මේ ඔන්තරා ක්ලෙන්සින් බාර් එක. ක්ලෙන්සින් බාර් එකක් විදිහට ක්ලෙන්ස් කරන්න මූණ පාවිච්චි කරන්න පුළුවන්. ඉකිලි කිහිලි බෙල්ලව පැහැගන්න වෙලා නම් පැහැපත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම යට ඇඳුම් පැය 12කට වැඩි අඳින කෙනෙකුට එන්න තියෙන දිලීර ආසාදන තත්ත්ව වැඩි. මේකෙන් මිදෙන්න රාස් ප්‍රදේශයේ සෝදන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල සබන් එකක්. මේ තියෙන්නේ ෆේස් වොෂ් එක. කලාඳුරු එකතු කරලා තියෙන විශේෂයෙන්ම කුරුලේ ආසාදන තියෙන මුහුණකට ඉක්මනින් මේ තත්ත්ව වලින් මිදෙන්න හේතු කාරණා වෙන එකක්. මේ ෆීකස් සූඩි ෂවර් ජෙල් එක පංචවල් කල වලින් හදලා තියෙන්නේ. බොඩි වොෂ් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සමේ රෝග තියෙන කෙනෙක් පාවිච්චි කළොත් ඒ රෝග තත්ත්ව මිදෙන්න හේතු කාරණා වෙනවා. මේ ලිකෝරිස් ෆේස් ක්‍රීම් එක වැල්මී වලින් තමයි සකස් කරලා තියෙන්නේ. මේ බොඩි ලෝෂන් එක වැල්මී වලින් සකස් කරලා තියෙන්නේ. මුහුණේ ආලේප කරන්න සහ ශරීරයේ ආලේප කරන්න පුළුවන්. මෙලනින් පාලනය කරනවා. ඒ වගේම ශරීරයේ තියෙන විශේෂයෙන් ෆේස් ක්‍රීම් එකෙන් මුහුණේ තියෙන සිදුරු බලසයිල නැවත අභ්‍යන්තරයෙන් ඇති කරවලා ග්ලාස් ස්කින් තැනට ගේන්න පුළුවන් දෙයක්. ස්පිරුලිනා ෆේස් පැක් එක. මේක පැකට් 8ක් තියෙනවා. 16 වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. භාගේ මේක පැක් එකක් විදිහට තියෙන්නේ. එල්ලා වැටුණුහම හරි ලස්සන තැනකට ගිහිල්ලා අකලට වයස්ගත පෙනුම නැති කරන්න පුළුවන් එක. සීවක්ක ෂැම්පු කන්ඩිෂනර් තියෙනවා. සීගවක්ක වල ඇටවල සාරය එකතු කරලා සකස් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කතා කරපු සියලුම නිෂ්පාදන ස්වභාවික දේවල්, සබාදහමේ දේවල් මම බොහොම වේගෙන් කියාගෙන ගියා. මේවා වැඩි දුර විස්තර වෙනම අපි කතා කරනවා. මේ තියෙන්නේ ආයතනයේ සකස් කරලා තියෙනවා. මේ සියලු නිෂ්පාදනවල තොරතුරු අන්තර්ගත පොතක්. ඉතින් මේ පොතේ තියෙනවා භාෂා තුනම. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මේ සියලු නිෂ්පාදන පිළිබඳව විස්තර සටහන් කරන ඕනම කෙනෙකුට ආයතනයෙන් මේ පොත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිෂ්පාදනත් එක්කලා අපි කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ? මේ නිෂ්පාදනත් එක්කලා අපි කොහොමද හෙට දවසේ ධනවතෙක් වෙන්නේ? මොකක්ද අපි කරන්න ඕනේ? අපේ ආයතනය වෙනස් ව්‍යාපාරික ක්‍රමවේදයක් පාවිච්චි කරන ආයතනයක්. අපි සාමාන්‍ය වෙළඳ ක්‍රමය ගත්තොත් එයාලා නිරන්තරයෙන් පාවිච්චි කරන ක්‍රමයක් තමයි ඇඩ්වර්ටයිස්මන්ට්. ප්‍රචාරණ දැන්වීම. ඒ වගේම තමයි ඩිලිවරි කරන ක්‍රමවේදය. නිෂ්පාදන හදන නිෂ්පාදනාගාරයේ ආයතනයේ ඉඳන් තොග වෙළඳ ගාවට ඇවිල්ලා තොග වෙළඳ ගාව ඉඳන් අවසාන සිල්ලර වෙළඳ දක්වා ඇවිල්ලා සිල්ලර වෙළඳගෙන් තමයි නිෂ්පාදනයේ පාරිභෝගිකයන්ගේ අතට යන්නේ. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. අතරමැද පිරිස ගණනාවක් ඉන්නවා. ඒ වගේම මේ ඕනම ආයතනයක් ප්‍රචාරණ ක්‍රමවේද වෙනුවෙන් අතරමැදිය වෙනුවෙන් ඩිලිවරි සර්විස්, සේල්ස් රෙප්ලා මේ කියන දේවල් වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අපේ ආයතනයේත් මේ මුදල් ටික ඒ විදිහටම වෙන් කරනවා. විශේෂයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රවර්ධන කටයුතු, පත්‍ර දැන්වීම, මේ කිසිම දෙයක් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් අපේ ආයතනයේ නැහැ. ඒතකොට මේ වෙන් කරන මුදල අපේ ආයතනයේ ඉතුරුයි. ඒ වගේම අතරමැදිය වෙනුවෙන් වෙන් කරන මුදල අපේ ආයතනයේ ඉතුරුයි. මෙන්න මේ මුදල පාරිභෝගිකයටම නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයක් තමයි අපේ සෞර ආයතනය සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ වසර 12ක් මේ ලක් දෙරණ බැල මේ මුළු ලෝකයේ මත මේ මහ පොළොවේ වැවෙන දේවල් ටික යන එකම ක්‍රමවේදය, අලෙවි වෙන එකම ක්‍රමවේදය use and recommend. එදා තිබිච්ච ප්‍රබලම ක්‍රමවේදය කට වචනය. අපි ජීවිතේ දන්න කාලේ ඉඳන් මේ දේ කරනවා.
සැලුන් එක හොඳයි නම් අපි කියනවා යන්න එතෙන්ට හොඳයි කියලා. අපේ වෛද්‍යවරයා hina වෙලා හොඳට කතා කරනවා නම් කියනවා නේ ගිහින් බෙහෙත් ටික ගන්න එතනින්. හරි දොස්තර මහත්තයෙක් හොඳ දොස්තර මහත්තයෙක් hina වුණත් ඇති. හිත පිරෙනවා ලෙඩ හොඳ වෙනවා කියලා. ඉගෙන ගන්න ගුරුවරයාව රෙකමන්ඩ් කරනවා අපේ දරුවෝ ඉගෙන ගන්න ගුරුවරයා හොඳයි කියලා. මොකොත් එපා ලස්සන ඇඳුමක් ඇඳගෙන ආවොත් කොහෙන්ද ගත්තේ කියලා ඇහුවොත් කියනවා විතරක් නෙමේ ගිහිල්ලා අරගෙනත් දෙනවා. ඒ හැම තැනකටම පාරිභෝගිකයා හදන්නේ කවුද ඔබ? හැබැයි ඔබට ඒ කිසිම තැනකින් මුදල් ගෙවීමක් සිද්ධ කරේ නැහැ. අපි හොඳයි 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 කියලා ජීවිතේ ඕන තරම් දේවල් කියලා ඇති. අපෙක්ස් සෞරායතනය කළේ එකම එක දෙයයි මේ සියලු නිෂ්පාදන ඔබේ ජීවිතය වෙනුවෙන්. ලෙඩෙක් රජෙක් වුණත් වැඩක් නෑ ලෙඩෙක් වෙලා. ඔබේ නිරෝගීකම වෙනුවෙන් ඔබට පාවිච්චි කරන්න පුළුවනි. හෙට දවසේ මාව මගේ දරුවන්ට ඕනි වෙනවා. මං අකාලේ මිය ගියොත් දරුවන්ට ගොඩාක් ඒක දැනෙනවා. දරුවෝ අකාලේ මිය ගියොත් මට හොඳටම දැනෙනවා. අද ගොඩක් වෙලාවට ඉස්සර ආච්චි අම්මගේ සීයාගේ මලගමට කර තියපු දරුවෝ හිටියේ. අද මේ වෙනකොට දරුවන්ගේ මලගමට අම්මා තාත්තට කර තියන්න වෙලා තියෙනවා. මෙවන් ඛේද වාචකයක් අද තියෙනවා. ඉතින් මේ තැන විශේෂයෙන්ම ඔබේ පවුලට ඔබ ජීවත් වෙලා හිටියොත් ගොඩක් හම්බ කරන්න පුළුවන්. හැම යුතුයකමක්ම ඉෂ්ට කරන්න පුළුවන්. හැම දෙයක්ම කරන්න පුළුවන්. මිලක් නියම කරන්න බැරි දෙයක් මේ නිරෝගීකම කියන එක. ඉතින් ඔබේ ජීවිතයේ සුවතාවය පවත්වා ගන්න ඔබට අහිමි වෙන ජීවිතේ පෝෂණය අපි ගන්න ආහාරات එක්ක අපේ ශරීරයට ඕන කරන පෝෂණය ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. නිකමට හිතන්න විටමින් A ටික ලැබුණ නැත්නම් S2 පෙනීම රැඳෙයිද? අපිට උගන්වනවා සමබල ආහාර වේරගෙන පෝෂණ සංඝටක ගණනාවක් අපේ ශරීරයට ඕනි කියන එක. මෙන්න මේ අහිමි වෙන පෝෂණය ලබා ගන්න ගමන්ම අපේ ජීවිතේ නිරෝගීකම පවත්වාගෙන දීර්ඝාෂ වින්දනය කරන්න මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවනි. ඔබේ ජීවිතේ ජීවය පවත්වා ගන්න ගමන් ගොඩාක් ආදරය කරන අය ඔබත් එක්ක ඉන්නවට මාත් එක්ක ඉන්නවට මං හරි ආසයි. එයාලා මට කලින් අයින් වෙනවට මං ගොඩාක් අකමැතියි. මං දන්නවා නේ සියලු දෙනාම එහෙම තමයි කියලා. ඉතින් තමන්ගේම පවුලේ ආදරණීයන්ට, ඒ වගේම තමන්ගේ යාළුවන්ට, හිත මිතුරන්ට, තමන්ගේ ගමේ අයට, ප්‍රදේශයේ අයට, මේ රටේ අයට, ලෝකයේ අයට මේ ඕනම කෙනෙකුට ඔබ පාවිච්චිය තුළින් ඔබට හඬ නගලා මේ නිෂ්පාදන පිළිබඳව කතා කරන්න පුළුවන්. use and recommend කටවචනය. ඔබ මේක නිර්දේශ කරන්න හොඳයි කියලා කියන්න මිනිස්සුන්ට ජීවය පොවන්න මිනිස්සුන්ට දීර්ඝාෂ එකතු කරන්න ඔබට ආයතනය මුදල් ගෙවන්න ලෑස්ති කරලා තියෙනවා ක්‍රමවේදයක්. මේ ඇඩ්වර්ටයිස්මන්ට් සහ ඩිලිවරි සහ අතරමැදියෝ වෙනුවෙන් වෙන් වෙච්ච දැවැන්ත මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ආයතනයත් එක්ක ඔබට මේ සහ සම්බන්ධ වෙන්න අවස්ථාව දීපු කෙනා ඔබට කරලා තියෙන මහා ලොකු සත්කාරකයක්. ඔහුට හෝ ඇයට දෙන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ කරලා තියෙන්නේ. ඔබට ඔබේ ජීවිතයේ ආයුෂ වින්දනය කරන්න සහ ඔබට ධනවතෙක් වෙන්න දැවැන්ත ධනවතෙක් වෙන්න ඕන කරන වටපිටාව සකස් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ආයතනය හරහා ඔබේ හඬ අවදි කරලා මේ නිෂ්පාදන මුළු ලෝකෙටම ලබලා දෙන්න. මෙන්න මේ ක්‍රමවේදය විතරයි මේ වසර 12 පුරාවටම පාවිච්චි කරේ. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය මතම විතරයි මේ ආයතනයේ ඉදිරියට ඇවිල්ලා තියෙන. අද මේ මුළු ලෝකෙටම මේ නිෂ්පාදන යන්නේ ආයතනයත් එක්ක සහ සම්බන්ධ වෙච්ච කෙනෙක් හරහා විතරමයි. වෙනම ඩිලිවරි සර්විස් එකකින් ලෝකෙට දේවල් ආයතනයේ යවන්නේ සියලු අවස්ථා ඔබට දීලා තියෙනවා. ඩොලර්ස් ටික ලංකාවට ගේන්න තියෙන්නේ ඔබ හරහාමයි. ඔබේ ගිණුම හරහා ඔබට විදේශ විනිමය ලැබිලා තමයි රටට විදේශ විනිමය ලැබෙන්නේ. ඉතින් මේ දැවැන්ත ක්‍රියාවලිය ඔබට ඔබේ ආදරණීයන් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්. ඔබ වගේම තවත් ගෙදරකට හයියක් ශක්තියක් වෙන්න මේක ව්‍යාපාරික අවස්ථාවක් විදිහට ලබලා දෙන්න පුළුවන්. ඔබ මේ නිෂ්පාදන කෙනෙකුට කතා කරලා ඒක නාරගෙන පාවිච්චි කරන්න ඔබට ආදායම් ගලාගෙන එන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. එහෙනම් අපි මේ ජීවිතේ ඕනම වෘත්තියක් ඕනම රැකියාවක එහෙම නැත්නම් ඕනම ව්‍යාපාරික නියැලෙන කෙනෙකුට තමන් කරන දේට අමතරව කාලය වෙන් කරලා උපයන්න පුළුවන් දැවැන්ත අවස්ථාවක් තියෙන. ඉතින් මේ මුදල දැවැන්ත මුදලක්. මේ මුදල සතිපතා ඔබට ගෙවන්න ආයතනය ලෑස්ති කරලා තියෙනවා. සෑම සතියකම ආදායම ලබන්න පුළුවන්. සෑම සතිපතා ආදායම රුපියල් 10000 ඉඳන් ලක්ෂ 56 දක්වා උපයීමේ හැකියාව මාසිකව ඔබට උදා කරලා තියෙනවා. ඔබ වැඩිපුර වැඩ කරන්න ලෑස්ති නම් වැඩිපුර වැඩ කරනවා කියලා ඔබට කරන්න තියෙන්නේ වැඩිපුර මේ නිෂ්පාදන සමාජගත කරන එක.
මේ නිෂ්පාදන පිළිබඳව කතා කරලා මේ නිෂ්පාදන තව කෙනෙකුට කන්න බොන්න අවස්ථාව හදලා දෙන එක. වෙන ව්‍යාපාරයකට වැඩිය අත් දෙක එකතු කරලා කෙනෙක්ගේ ස්තුතිය කෙනෙක්ගේ වැඳුම් ලබන්න පුළුවන් දෙයක් මම දැකලා නෑ මේ මුළු ලෝකෙම. ව්‍යාපාරික ක්‍රමවේදයක් තව කෙනෙක්ගේ ස්තුතිය ලැබෙන, තව කෙනෙක්ගේ පුණ්‍යානුමෝදනාව ලැබෙන. ඉතින් මේ තියෙන්නේ එවන් සත්ක්‍රියාවක්. ඒ වගේම තමයි ඔබට ආදායම වැඩි කරගන්න ඔබ වගේම මේ ව්‍යාපාරේ නියැලෙන්න කැමති පුද්ගලයින්ට අවස්ථා උදා කරලා ඔවුන්ව ආයතනයට හඳුන්වලා දීලා ඔවුන්ට උපය ගන්න ක්‍රමවේදය හදලා දෙන්න පුළුවන්. ඔබට පුළුවන් තවත් ගෙදරකට හයියක් වෙන්න, ශක්තියක් වෙන්න. ඉතින් මම අදහන ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන නිරෝගීකම හැර උතුම් සතුටක් ලාභයක් නැහැ කියලා. මෙන්න මේ නිරෝගීකම බෙදන කණ්ඩායම බවට මේ නිරෝගීකම බෙදන රංචුව බවට ඔබටපත් වෙන්න පුළුවන්. මේ සබා දහමේ දිනුවේ රංචු විදිහට එකතු වෙච්ච අය. අපිත් පාසල් ජීවිත ගත කරනකොට ආපස්සට හැරලා බැලුවොත් අපිටත් පාසලේ තිබුණ පන්ති ඇතුලේ පුංචි පුංචි කණ්ඩායම්. ඒ වගේම තමයි සබා දහම දිහා ඇස්සරලා බැලුවොත් සබා දහමේ කුරුල්ලෝ පියාඹන්නේ රංචුවක් විදිහට තනිව හැසිරෙන්නේ නැහැ. මාළුවෝ ඉන්නේ රංචුවක් විදිහට, කූඹි රංචුවක් විදිහට දැකලා ඇති උස්ස ගන්න බැරි ඒවා කූඹි රංචුව වටේට එකතු වෙලා උස්සගෙන අරගෙන යනවා කූඹි ගුල් වලට. ඒ වගේම වේයෝ මහ විශාල තුඹසක් හදන්නේ පුංචි වේයෝ රංචුවක් එකතු වෙලා මීවදයක් බැඳෙන්නේ මීමැස්ස ගොඩාක් එකතු වෙලා රංචුවක් එකතු වෙච්ච තැන දැවැන්ත නිර්මාණයක් ගොඩනගෙනවා. ඉතින් මේ ඇපෙක්ස් සෞර ආයතනය ඔබට කියන්නේ සාර්ථකත්වයේ යන සාර්ථකත්වයේ කරා ගමන් කරන මේ මිනිසුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙන හයියක් වෙන රංචුවක් විදිහට ඔබ එකතු වෙලා නිර්මාණය වෙන්න. එවන් රංචුවකට ඔබටත් එකතු වෙන්න ආරාධනාවක් තමයි ඔබේ ආදරණීය නායකයන් නායිකාව ඔබේ ආදරණීය හිතවතා හිතවතිය ඔබට මේ ආරාධනා කරලා තියෙන්නේ. රංචුවක් එක්ක එකතු වෙනවා කියන්නේ කණ්ඩායමක් විදිහට ගොඩනගනවා කියලා කියන්නේ දැවැන්ත ජයග්‍රහණයක් සතු වෙනවා. ඕනම කණ්ඩායමක ශක්තිය සතුට සෞභාග්‍ය සැනසීම ගේන්න හේතු වෙනවා. අපෙක් සෞර කියන්නේ නිකම්ම නිකන් තැනක් නෙමෙයි. සතුට සෞභාග්‍ය සැනසීම වගේම විශේෂයෙන්ම ජීවිතවලට හයිය ශක්තිය දීලා ආශිර්වාදයත් එක්ක වැඩ කරන තැනක්. ඒ වගේම තමයි සෑම ආගමකම ශාස්ත්‍රෝන් වහන්සේ කියලා තියෙන්නේ යහපත් දේ කරන්න, හොඳ දේ කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන උතුම්ම සපත උතුම්ම ධනය නිරෝගීකම මෙන්න මේ නිරෝගීකම බෙදෙන කණ්ඩායම බවට ඔබටපත් වෙන්න පුළුවන්. මේ සංසාර ගමනේ අපි මොනවා ඉපුවත් මොන දේ ගොඩ නැගුවත් අවසාන යන්නේ මේ සියල්ල දාලා අන්නේ යන දවසට ගෙනියන්න පුළුවන් දේවල් ගණනාවක් කුසල් දහම් ගොඩක් එකතු කරගන්න පුළුවන් තෝතැන්න. එදා හෙළදිව පොතේ රොබර්ට් නොක්ස් ලියනවා කියලා පිටක් ගහන්නවත් මේ භූමිය ඉඩක් නැහැ ඒ තරම් ඖෂධ පැලෑටි වැවෙන රටක් ඒ තරම් පෝෂණ පැලෑටි වැවෙන රටක්. ඒ වගේම ආයේ පොතේ ලියනවා අස්තියක් බද්ධ කරන්න යන්නේ බතක් ඉදෙන වෙලාව විතරයි. සෑම ගෙදරකම ඉන්න අම්මා ගෘහණිය වෛද්‍යවරියා. ඒ වගේ මේ පොතේ ලියනවා මේ සිංහල දීපේ එකම හිඟන්නෙක්වත් නැත. මේ සිංහල දීපේ එකම හිඟන්නෙක්වත් නැත. අතිශයින්ම විශ්වාසජනක ඒ වගේම සතුට පිරුණු මිනිසුන් ඉන්න රටක් මේ රට කියලා. ඉතින් මෙන්න මේ රටේ එදා හෙළදිව පොතේ ලියනවා ඖෂධ පෝෂණ පැලෑටි පිරුණු රටක් කියලා. මේ ආයතනයේ ගරු සභාපතිතුමා ඒ ඖෂධීය පෝෂණීය පැලෑටි ටික සරලව අපිට ගන්න පුළුවන් විදිහට සකස් කරලා මුළු ලෝකෙටම බෙදෙන ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් උත්තරීතර මිනිස්සෙක් විදිහට මේ ලෝකෙට එළිය දැකලා අර හුතෙක් සතෙක් සිව්පාවෙක් කරන වැඩ ටික විතරක් කරලා මැරලා යන්නේ නැතුව අපිට මේ රට වෙනුවෙන් මේ මුළු මහත් දේශය වෙනුවෙන්ම මුළු ලෝකය වෙනුවෙන්ම කරන්න තියෙන යුතුයකම ඉටු කරන්න තියෙන වෙලාව කියලා මම විශ්වාස කරනවා මේ වෙලාවේ. තමන්ගේම ආදරණීයන් තමන්ගේම රටේ මිනිස්සු ලෝකෙ මිනිස්සු
මේ විදිහට රෝහලක් ඇතුළකට ගිහිල්ලා සයනයක් මත වැතිරිලා ජීවිතයෙන් සමුගන්න තැනටපත් නොකර අකාලේ මේ යන්න තියෙන එක වළක්වන්න ඉන්න දෙවි දේවතාවුන් වගේ මිනිසුන් පෙරසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඔබට පුළුවන් හෙට දවසේ ඔබේ හඬ අවදි කරලා ඔබේ වචන වලට පණ දීලා ඔබේ වචන විතරක් පාවිච්චි කරලා මේ ආදරණීය ජීවිත ගලව ගන්න. ඔවුන්ට පෝෂණ සංඝටක ඔවුන්ට මේ නිෂ්පාදන හරහා ජීවය පවන්න ඔබට පුළුවනි. ඔබේ හඬ අවදි වීම වේගවත් වෙනවා කියන්නේ මෙවන් අකාලේ මේ යන්න තියෙන ජීවිතයක් බේරා ගැනීමක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ ගෙවෙන තප්පරය ඔබ හිතන මොහොත ඔබේ ප්‍රමාදය තවත් ජීවිතයක මරණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිතවලට පණ පවන්න මේ ජීවිතවලට ජීවය පවන්න මේ ජීවිතවලට ජීවත් වෙන්න ආයුෂ එකතු කරන උතුම් යුතුයකම කරන්න උතුම් වූ කාර්යය කරන්න මේ ආරමුණ ඉටු කරන්න තමයි ඔබට මේ අපෙක්ස් සෞර ආයතනයට එන්න කියලා ඔබේ ආදරණීයව ආරාධනා කළේ. ඒ වගේම තමයි හෙට දවසේ ඔබ තවත් කෙනෙකුට මේ අවස්ථාව ලබලා දෙනවා කියලා කියන්නේ ජීවිත දහසක් ජීවත් වේවි. ඒ gedara ඉදෙන බත්පතට තව එක දෙයක් එකතු කරන්න පුළුවන් නම් ඒ විඳවන අහිංසක මූණු වලට හිනාව ගේන්න ඒ ගෙවල් වලට ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබට පුළුවන් නම් ඔබ නිසා තව ගොඩක් මිනිස්සු හිනා වේවි. ඔබ නිසා තව ගොඩක් මිනිස්සු සතුටු කඳුළු හෙලාවි. ඉතින් ආර්ථිකය කියනක මේ රට තුල ඉන්න මිනිසුන්ට විතරක් නෙවෙයි මේ කරදිය වලල්ලෙන් එහාට තමන්ගේ ආදරණීයන් මේ රටේ තියලා තමන්ගේ දරුවෝ ටික හස්බන්ඩ් මේ රටේ තියලා විදේශ විනිමය ගෙන්නන්න අපේ කාන්තාවෝ ටික යනවා බැල මෙහෙවර කරන්න මේ රටේ ඒ දාලා යන දරුවන්ට අත්දෙන ඉරණම කුමක්ද? ඒ වගේම හස්බන්ඩ් තමන්ගේ දරුවෝ බිරිඳ දාලා යනවා. ඔබට පුළුවන් නම් මේ එක ජීවිතයක් නවත්තලා ඒ පවුල් සංස්ථාව ආරක්ෂා කරන්න මේ ආයතනික ක්‍රමවේදය ඔවුන්ට ලබලා දෙන්න ඔබ කරන්නේ මහත් වූ පිනක්. යහපත් වූ රැකියාවක්. ඉතින් මෙවන් ආදරණීයන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙන මිහි පහනක් වෙන්න ඔබට පුළුවන්. මිනිසත් කමෙන් පිරුණු මිනිසත්කම දෝතින් දරාගෙන එක පහන් ආලෝකයෙන් එක වැටියකින් මුළු ලෝකයක් ආලෝකමත් කරන තව පහන් දහසක් දැල්ලන්න පුළුවන් ආදරණීය නායක පිරිසක් මේ රැඳිලා ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. උතුම් වූ මිනිසත්කමෙන් පෙරණු හදවත් තියෙන ඔබ සියලු දෙනාට මේ ආයතනයේ දොරගුළු විවරයි. ඔබට ඔබේ ජීවිතයේ තියෙන සිහින ටික ඔබේම ආදරණීයයන් වෙනුවෙන් වෙන්න ඕන යුතුයකම තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් වෙන්න ඕන යුතුයකම වෙලා ඉවරද? මේ වෙනකොට මේ ඔබේම ආදරණීයයන් වෙනුවෙන් විතරක් නෙමෙයි ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච දේවල් ටික කරලා ඉවරද? අපි සියලු අංගපසංග සම්පූර්ණව මේ ලෝකෙට ඉපදිච්ච කාරණාව ඉෂ්ට කරලා ඉවරද? මම හිතනවා ස්කන්නාසය හොඳට පේන්න තියාගෙන අපි මේ ලෝකෙට එන්නේ හුදෙක් අපේ දේ කරලා යන්න විතරක් නෙමෙයි. අපි ගන්න හුස්ම ටිකට ණයයි. අපි බොන වතුර ටිකට ණයයි. එතන ඉඳන් සියල්ලට අපි ණයයි. මේ ණයබර මේ යුතුයකම කවද්ද කියලා ඉවර කරන්නේ මේ තියෙන්නේ යුතුයකම ගෙවන්න කාලය ඇවිල්ලා. අද මේ වෙනකොට පවුල් 58000ක් කුසගින්නේ ඉන්නවා. මේ දරුවෝ පාසල් ජීවිතෙන් සමු අරගෙන තියෙනවා. ඔබට පුළුවන් නම් එක ජීවිතයකට ආලෝකයක් වෙන්න. මේ මිනිසත් ආත්මය දුබලයි. මේ දුර්වල වූ මිනිසත් ආත්මය තුළ උත්තරීතර මිනිසෙක් විදිහට අවසානයේ මේ සියල්ල කළ සමුගන්න දවසට සැනසීමෙන් ඔබට සමුගන්න පුළුවන් වෙයි. එවන් සැනසුම ලෝකෙට බෙදෙන ආදරණීය ඔබ වෙනුවෙන් මේ හෝරාව කතා කරන්න ලැබිච්ච එකත් මට මහත් වාග්යක්. ඉතින් ඔබ සියලු දෙනාගෙන්ම අදට සමුගන්නවා. සියලු දෙනාටම දීර්ඝායුෂ සුවපත්භාවය සහ ඔබ හිතන පතන සියලුම දේවල් ඉෂ්ට වෙන්න කියලා අදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි හෙට දවසේ ඔබ තියෙන අඩියක් සාර්ථකත්වයේ කරා පියන ගන්න තව දසදහසක් ජීවිතවලට ආලෝකයක් වෙන්න, හයියක් වෙන්න, ශක්තියක් වෙන්න ඔබට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ ජීවිතයට දීර්ඝායුෂ විඳින්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තුනුරුවන්ගේම පිහිටයි විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.